දැන් මම ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්නේ පුතේ මගේ නම ලලිත් ප්‍රියන්ත. ඒතර මට දැන් මේ කැමරාව ඔන් කළා මේක කරන්න තරම් පහසුකනුත් නෑ මේ වෙලාවේ. නමුත් මේ මට වැදගත් මේ ස්ක්‍රීන් එක ෂෙයා කරන එක. ස්ක්‍රීන් එක ෂෙයා කරාම කොහොමද කැමරාව ඔන් කරන්නත් බෑ. මගේ ස්ක්‍රීන් එක තමයි මම ෂෙයා කරලා තියෙන්නේ මගේ වයිට් බෝඩ් එක. ඒක ග්‍රීන් බෝඩ් එක. එතකොට මේ මම මේ අපි අදින් අරමුණ පැහැදිලි කරන්න ඕනනේ මුලින්ම. හරිද? පුතේ ඇත්තටම අපි මිනිස් වෙලා ඔයා ඉපදිලා තිනවා නේද? මිනිසෙක් වෙලා ඉපදිලා තිනවා. මමත් ඉපදුනා. හැබැයි අපි අපේ දෙමව්පියෝ ඒ නිසා ඉතින් අපි ලෝකෙට මිනිසෙක් වෙලා ඉපදුනා. එතකොට මේ අපිට ලැබිච්ච මිනිස් ජීවිතයෙන් ගොඩක් වටිනවා අංකයකටම. ඒකෙන් උපරිම ඵල ප්‍රයෝජන ගන්නේ කොහොමද? මෙන්න මේක තමයි අපි දිගටම කතා කරන්නේ. උපරිම ප්‍රයෝජනය ගන්නේ කොහොමද? අපිට විතරක් නෙවෙයි අපටත් අපි ජීවත් වෙන සමාජයටත් උපරිම ප්‍රයෝජනයක් මේ අපේ මනුෂ්‍ය ජීවිතයෙන් ලබා දෙන්නේ කොහොමද? අපටත් ප්‍රයෝජන අරගෙන යාගෙම උපරිම සතුට ලබා ගන්න කොහොමද? ජීවිතයේ තියෙන උපරිම සතුට ඉතින් එහාට සතුටක් නැහැ වගේ. උපරිම සතුට ලබන්නේ කොහොමද? මෙන්න මේ දේවල් තමයි අපේ ස්ටාර් එඩියුකේෂන් ප්‍රෝග්‍රෑම් එක යටතේ ඔයගොල්ලොත් එක්ක කතා බහ කරන්නේ. ඉතින් අපේ තවත් පුතෙක් සම්බන්ධ වෙන කුරුණෑගලෙන්. ඉතින් අපි 8:00 තමයි වෙලාව දුන්නේ. කමක් නැහැ. ඉතින් ලංකාවේ අපි කොහොමත් මේ එහෙමනේ නේද? 8:00 ගිහුවාම පොඩ්ඩක් 9ට තමයි එන්නේ. ඒ නිසා කමක් නැහැ. එන හැම කෙනෙක්වම සම්බන්ධ කරගන්නවා. ලබන සතියේත් මේ ප්‍රෝග්‍රෑම් එක මේ විදිහටම අපි කරනවා. එතකොට මේ මිනිස් ජීවිතයෙන් වටිනාකම මොකක්ද? මේකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න කොහොමද? උපරිම සතුට ලබා ගන්න කොහොමද? මෙන්න මේ දේවල් ටික තමයි කතා කරන්නේ. කොහොමත් අපි දන්නවා පුතේ දෙමාපියනි අපි කවුරුත් හැමදාම ජීවත් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඔබට මට දරුවන්ට අපේ අම්මලා තාත්තලා හැම කෙනෙක්ම ඉපදුනා යම් කාලයක් ජීවත් වුණා ඊට පස්සේ අනිවාර්යයෙන්ම ජීවිතේ සමුගන්නම වෙනවා. ඒක කාටවත් වළක්වන්නත් බෑ මේ මොහොතේ තියෙන විද්‍යාවට අනුව. හරිද? ඉතින් නිසා මේ ඒතකොට මේ ජීවිතයෙන් කොහොමද අපි උපරිම සතුටක් ගන්නෙ? උපරිම ප්‍රයෝජනෙ ගන්නෙ? ඉතින් මෙන්න මේ දේවල් දිගින් දිගටම අපි කතා කරනවා. ඉතින් මේ අපි මුලින්ම අදත් මේ මොහොතේත් මම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ යම් පුජ්‍යල පිරිසකට. මොකද අපි ස්තුතිවන්ත විය යුතුමයි. ඒක අපේ වගකීමක් යුතුකමක්. ඇත්තම යුතුකමක්. මේ මනුස්සකමක් ඇත්තරම. හරිද? මේ මනුස්සකම අපි කාලගත් වෙන්න ඕන අපි මිනිස්සු විදිහට. එහෙම නොතුනොත් ඇත්තරම ඒක ලොකු අඩුවක්. මම හිතන්නේ මම වගේම ඔයගොල්ලොත් ස්තුතිවන්ත වෙන්න ඕන. වචනෙන් කියන්න ඕනේ නැහැ. හිතෙන් හරි ස්තුතිවන්ත වෙන්න ඕන මේ පිරිසට. ඒ තමයි පුතේ විද්‍යාඥයෝ. අහගෙන ඉන්න හොඳට හොඳේ. අහගෙන ඉන්න එක තමයි වැදගත් වන්නේ. දෙමාපියොත් අහගෙන ඉන්න අපි විද්‍යාඥයන්ට ස්තුතිවන්ත වෙන්න ඕන. ඒක වචනෙන් හිතෙන් ඒ ස්තුතිය පුද කරන්න ඕන. ඒ ගෞරවයක් ඒගොල්ලෝ ගැන සිහි කරලා ඇති කරගන්න ඕන. ඒක අපි ජීවත් වෙන හැම මොහොතකම අපිට ඇති වෙන්න ඕන. මොකද ඔයගොල්ලෝ අපි මේ විදිහට සම්බන්ධ වෙන්නේ මම ගාල්ලේ ඉන්නේ. ඔයගොල්ලෝ ඉන්නේ වෙන දිහාවක. ඉතින් මෙච්චර දුර ඔයගොල්ලෝ ඉඳලා අපි මෙහෙම දාද සම්බන්ධ වෙලා දැනුම ෂෙයා කරගන්නේ කොහොමද? කවුරු නිසාද? ඈ පරම්පරා ගානක් තිස්සේ විද්‍යාඥයෝ කාලය ශ්‍රමය තමන්ගේ ජීවිතේ කැප කළා මේ සොයාගත්තු උපකරණ නිසා. දැන් බලන්න දුරකථනයේ මේ ආපු ගමන ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් නේද? මේ දුරකථනයේ සොයාගත්තේ වෑර් ඇදලා කතා කරේ මුලින්ම. නමුත් ඒක මොහොම ඇවිදින්න අද ස්මාර්ට් යංගම දුරකථනයේ දක්වා ඇවිදින්න අපි මේ විදිහට මූණ බලාගෙන මෙහෙම අදහස් උමාරු කර ගන්න. ඉතින් විද්‍යාඥයෝ පරම්පරා ගානක් තිස්සේ කාලයක් තිස්සේ තමන්ගේ ශ්‍රමය මහන්සිය ඔක්කොම කැප කරලා හොයාගත්තු ඒ උපකරණ. ඒවා සාමාන්‍ය මිනිස්සු හොයාගත්තේ නෑ පුතේ. අපි ડોක්ටර් කෙනෙක් ගත්තොත් එයා අපිට ලෙඩ වුණාම බෙහෙත් දෙනවා. අනිවාර්යයෙන්ම ලොකු සේවාවක්. හැබැයි දොස්තර භාවිතා කරන වේදනාලාව දොස්තර මහත්තයා නෙමෙයි සොයාගත්තේ. දොස්තර භාවිතා කරන බෙහෙත් වර්ග දොස්තර මහත්තයා නෙමෙයි සොයාගත්තේ. දොස්තර මහත්තයා භාවිතා කරපු දැනුම දොස්තර මහත්තයා පුජ්‍යලිකව හොයාගත් එකක් නෙවෙයි. එතකොට එහෙම සේවාවක් කරන්න දොස්තර මහත්තයාට පුළුවන් වුණේ කවුරු හින්දාද? ඒ ඊට පෙර හිටපු ඒ විද්‍යාඥ සොයාගත්තු බෙහෙත් වර්ග ඖෂධ වර්ග ඒවා පරීක්ෂණ කළා ගොඩක් මහන්සියෙන් වරද්ද සමහරට වරදින්නත් පුළුවන්. ඒවා නිවැරදි කරගෙන එහෙම හොයාගත්තා. ඒ නිසා තමයි එහෙම බෙහෙත් දෙන්න පුළුවන් වුණේ. අපිට හොඳ ජීවිතයක් ලැබුණේ. ඉතින් ඒ වගේම තමයි ඔයා මා අද මේ වගේ මුණ ගැහිලා කතා කරන්නේ. ජංගම දුරකථනයේ සොයාගත්ත මිනිස්සුන්ට අපි ස්තුතිවන්ත වෙනවා මේ දක්වා මේ ජංගම දුරකථනයේ වර්ධනය කරගෙන ආපු අයට. ඒ වගේම WhatsApp වෙනම මේ ඇප් එකක් හදලා මෙහෙම අපිට මෙහෙම ලබා දීලා ඒ පරීක්ෂණ කරපු අයට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම විදුලිය සොයාගත්ත මිනිස්සුන්ට කවුද විදුලිය සොයාගත්තේ නමවත් දන්නේ නැහැ පුතේ. හැබැයි විදුලිය සොයා ගැනීමත් එක්ක තමයි මේ ලෝකයේ මහා දැවැන්ත වෙනසකටපත් වෙන්නේ. ඉතින් ඒ පුජ්‍යලට ස්තුතිවන්ත වෙන්න ඕනේ නැද්ද?
මට ඇත්තටම මට ස්තුතිකන්ත වෙන්න ඕනේ නැහැ පුතේ. මම මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ ඒගොල්ලෝ නිසායි. අපි දෙගොල්ලෝ හමු වෙන්නේ. අපි හැමෝම ස්තුතිවන්ත වෙන්න ඕනේ විද්‍යාඥයන්ට. ඈ අද විද්‍යාඥයෝ නොහිටියා නම් අපි ජීවත් වෙන්නෙත් නැහැ. පුතේ උපදිනකොට ලෙඩක් හැදිලා පොඩි කාලෙම අපිට මියෙදෙන්න තිබුණා. අපිට පුංචි කාලේ ඉන්ජෙක්ෂන් වගේක් විදිනවනේ මාස 3 මාස 2කින් ඉපදිච්ච හැටිය. ඉතින් ඒ හැම ඖෂධ ඉන්ජෙක්ෂන් එකක්ම කවුද සොයාගත්තේ? ගස්වල හැදුන්නේ නැහැ පුතේ. විද්‍යාඥයෝ සොයාගත්තේ ප්‍රශ්නකට උත්තරයක් විදියට. අපේ ජීවිතේ සැපවත් කරලා තිනවා. අද වයසට ගිහිල්ලත් අපි තවත් කාලයක් ජීවත් වෙනවා. අපි අම්මලා තාත්තලා ආච්චිලා අතන. දී වැඩියා බෙහෙත් හොයාගත්තේ කවුද? ඉතින් ඒ නිසා අපේ ජීවත් වෙනවා මෙට පුතේ අපි අම්මා තාත්තටත් වඩා වැඩියෙන් අපි ගෞරවය කරන්න ඕන විද්‍යාඥයන්ට. විද්‍යාඥයෝ ගැන දැනගන්න ඕන, ඉගෙන ගන්න ඕන. ගෞරව කරන්න ඕන. ඒක තමයි පුතේ පළවෙනිම අපෙන් වෙන්න ඕන දෙයක්. අපි මිනිස්සෙක් විදියට. ඒගොල්ලෝ හොයාගත්තු දේවල් භාවිතා කරනවා කියලා අපි දැනගෙන ඉන්න ඕන. අපේ පෑනෙන් ඔයා පෑනයි පොතයි අරගෙන ලියන්නකො ඉස්කෝලේ ගිහිල්ලා. පුතේ පෑන් ගස්වල හැදුන්නේ නෑනේ. නේ? මේ පෑන කොහොමද හැදුනේ? ඒක ඉතිහාසයක් තියෙනවා පෑනට. ඉතින් පෑනේ ගත්තාම පෑන් කූරේ තින්ත ටික තියෙනවා. පෑන් තුඩ තියෙනවා. තුඩ ඇස්සේ බෝලයක් තියෙනවා. බෝලේ කැරගෙනවා. බෝලේ කැරගෙනකොට තින්තයි පොතේ ගෑවෙනවා. ඒතර මේ පෑන පුතේ ඈත අතීතයේදී වැඩි ඈතක් නෑ මම හිතන්නේ අවුරුදු 100ක් විතර ඇති වොන්න පෑන සොයාගෙන. මේ යම්කිසි මේ විද්‍යාඥයෙක් විශේෂ පුජ්‍යලෙක් පරිශන කරලා හොයාගත්තා ඒක. එතකොට මේ ශබ්ද තියෙනවා නම් කවගෙද මේ සවුන්ඩ් ගෙදර අය කතා කරොත් එහෙම ඇහෙන්නේ නැතුව යනවා. එතකොට අපි මුලින්ම මයික් එක මියුට් කරලා තියන්න ඕනේ ඒගොල්ලන්ගේ. කොහොමද මයික් මියුට් කරන්න? පුතේ මයික් මියුට් කරලා තියාගන්න හැමෝම. මට මෙතනින් මියුට් කරගන්න අමාරුයි ඕගොල්ලන්ගේ මයික් එක. එතකොට මයික් ඕගන්ට අවශ්‍ය වුණොත් කතා කරන්න මාත් එක්ක මයික් එක ඔන් කරලා. නමුත් මයික් එක මියුට් කරලා තියාගන්න. මොකද ඔයගොල්ලෝ කතා කරන දේවල් හැමෝටම ඇහෙන්න ගන්නවා. මොකද ගෲප් එකක් නේ. එතකොට මං කතා කරන දේ ඇහෙන්නේ නැතු යනවා. මෙතනින් මට මියුට් කරන්න ක්‍රමයක් තාම හොයාගන්න බැරි වුණා. මේ දෙන්නේ තුන් දෙනෙක් මයික් එක ඔන් කරන් තිනවා. ඒක නිසා එහෙම වෙන්නේ. මේ පොඩි ශබ්දයක් ඇහුණත් හැමෝටම ඇහෙනවානේ. 4-5 දෙනෙක් ඇහුණොත් එහෙම මගේ දේශනේ ඇහෙන්නේ නැතු යනවා. එතකොට පුතේ අපි මං කතා කරේ දැන් අන්න විද්‍යාඥයන් කෙරේ අපි පුංචි කාලේ ඉඳලම ගෞරවණීය හැඟීමක් ඇති වෙන්න ඕන අනිවාර්යයෙන්ම අපි මිනිස්සෙක් නම්. ඒක දෙවෙනි පියවරට අපි යනවා. දෙවෙනි අදියර තමයි අපිට ඉලක්කය අපි ගෞරවය කරන කෙනා කෙරෙහි තමයි පුතේ ඉලක්කය හැදෙන්නේ. අපි ඒගොල්ලන්ට ගොඩක් ගෞරවය කරොත් අපේ ඉලක්කත් ඒ වගේ වෙනවා. අපිටත් ආස වෙනවා ඒ වගේ ගෞරවණීය පුජ්‍යලයක් වෙන්න. ඔන්න ඒතකොට ඉලක්කයක් හදනවා මමත් විද්‍යාඥයෙක් වෙන්න ඕන. හරිද? මමත් විද්‍යාඥයෙක් වෙනවා. ඒක අන්න ඉලක්කය. එහෙම තමයි ඉලක්කය හැදෙන්නේ. ගෞරවය කරන දේ හරහා තමයි ඉලක්කයක් නිර්මාණය වෙන්නේ. එතකොට හොඳම ඉලක්කය තමයි පුතේ විද්‍යාඥයෙක් වෙනවා කියන එක. එතන විද්‍යාඥයෙක් වෙනවා කියන ඉලක්කය හදාගත්තට පස්සේ අනිත් දේවල් ඔක්කොම ඊට යටින් තියෙන දේවල්. එතකොට ලොකුම තැනට යන්න try කරන කෙනා අනිවාර්යයෙන්ම ඊට යටින් තියෙන තැන් වලට යන්න හරිම ලේසියි. හරිම පහසුයි. ඒ නිසා අපි පුංචි කාලෙම අපිට විද්‍යාඥයෙක් වෙන්න ඕන කියන ඉලක්කයක් උමනාවක් පුතේ ඇති වෙන්න ඕන. ඒක ඇති වෙන්නේ විද්‍යාඥයෝ කෙරෙහි ඔයා දක්වන ගෞරවයත් එක්ක. ඔයත් කැමතිනේ මේ වගේ ගෞරවයට ලක් වෙන්න. නේ? දැන් බලන්න අපේ බල්බ් එක සොයාගත්තු තෝමස් අල්වා එඩිසන් අපි ආව දැකලත් නැහැ කතා කරලත් නැහැ. කොච්චර කාලද නේද? අපේ අම්මලා තාත්තලා ගොඩාක් ඉස්සරි පිටිච්ච කෙනෙක්නේ. හැබැයි අපි තාමත් එයා ගැන කතා කරනවා. අනේ බල්බ් එක හොයාගත්තා මේ පුජ්‍යලයා. අපි මේ ආලෝකයේ වැටෙන්නේ අපේ අඳුර නැති කරානේ. නේ? තාම කතා කරනවා. ඇත්තරම පුතේ විද්‍යාඥයෝ මැරෙන්නේ නැහැ. ඒගොල්ලෝ භෞතිකව මැරෙනවා. හැබැයි ඒගොල්ලෝ සොයාගත්තු ලෝකෙට දායාද කරපු මේ නිර්මාණත් එක්ක ඒගොල්ලෝ හැමදාම ජීවත් වෙනවා අපිත් එක්ක. අපි ඒගොල්ලෝ ගැන කතා කරනවා. අපි ඒගොල්ලන්ට ගෞරවය කරනවා. එහෙමනම් කොච්චර වටිනවද නේද? අපේ රටෙත් නෙවෙයි තෝමස් අල්වා එඩිසන්. අපි යාගේ බල්බ් එක මෙහිනම් පාවිච්චි කරනවා. එයාට අපි කයා ගැන කතා කරනවා, ගෞරවය කරනවා. ඉතින් කොච්චර හොඳද මුතේ විද්‍යාඥයෙක් වෙනවා කියන එක. ඉතින් මං හිතන්නේ ජීවිතේ ලබන්න පුළුවන් ලොකුම සතුට තමයි විද්‍යාඥයෙක් වීම තුලින් ලබා ගන්නෙ. ජීවිතේ ලොකුම සතුට ලබා ගන්න පුළුවන්. එතකොට මේ භෞතික දේවල් විතරක් නෙමෙයි අභෞතික දේවල් පවා විද්‍යාඥයෝ සොයා ගන්නවා. ඒවත් අපි පස්සේ කතා කරමු. හරි. ඉතින් මේ විද්‍යාඥයෙක් වෙන්න ඔයා විද්‍යාඥයෙක් කරන්න විද්‍යාඥයෙක් වෙන්න යන ගමනේදී අපි වෙනම ස්ටාර් এডুকেෂන් කියලා ප්‍රෝග්‍රෑම් එකක් හදලා තිනවා. අධ්‍යාපනික වැඩසටහනක්. ඔයා 11 ශ්‍රේණියට යනකම්. ඔන්න මතක තියාගන්න. ඔයා 11 ශ්‍රේණියට යනකම්
ඔයාට මේ වැඩසටහනට නොමිලේ සහභාගී වෙන්න පුළුවන්. මුදල් අය කරන්නේ නැහැ පුතේ. නොමිලේ උගන්වන්නේ හැමදේම. ඈ එතකොට කොහොමද ඉතින් ඒකේ තියෙන පළවෙනි පාඩම තමයි අපි මේ කතා කරන්නේ. ඒක පළවෙනි පාඩමවත් නෙමෙයි. මේක දෙවෙනි තුන්වෙනි පාඩම වගේ. අපි මුලින්ම කතා කරන ගොඩක් දේවල් තියෙනවා. සිලබස් එකක් තියෙනවා. ඒක එක පාඩමක් තියෙනවා. මිනිසා සතුන්ගෙන් වෙනස් වන්නේ කොහොමද? මෙන්න එක පාඩමක් තියෙනවා එහෙම. මේක පුතේ දැනගන්නම ඕන. මිනිසා සතුන්ගෙන් වෙනස් වන්නේ කොහොමද? දැන් ඔන්න වැඩේ. දැන් මං ඔයාගෙන් අහනවා කොහොමද පුතේ අපි සත්තුන්ගෙන් වෙනස් වෙන්නේ? අපි සත්තු අතර සමානද? සත්තුත් හුස්ම ගන්නවා අපිත් හුස්ම ගන්නවා. ඒක නිසා අපි ඔක්කොම සමානයි. සියලු සත්ත්වයෝද? එහෙමද? නැත්තම් අපි සත්තුන්ගෙන් වෙනස්ද? සත්තු කවුරු හරි විද්‍යාඥයෙක් වෙලා තියෙනවද පුතේ? කවුරු හරි බල්ලෙක් හරි මූසෙක් හරි අලියෙක් හරි අලිය කොච්චර විශාල ශරීරයක් තියෙනවද නේද පුතේ? ලොකු ශරීරයක් තියෙනවා නේ. ලොකු ශරීරයක් තියෙනවා අලියා විද්‍යාඥයෙක් අලි කවුරු හරි කොහේ හරි අලියෙක් විද්‍යාඥයෙක් වෙච්ච අවස්ථාවක් අහලා තියෙනවද? නෑනේ පුතේ අලියා හැමදාමත් කරේ පෙරහැර යන එකයි කොට ඇදපු එකයි. හරිද? අලියා ඔච්චර ශරීරයක් තිබිලා. එහෙනම් අර කතා කරන ගිරවා පෙත්තපත් කෑවද පත් කෑව කියන්නේ අන්න. ඒ ගිරව කවුරු හරි විද්‍යාඥයෙක් වෙලා අලුත් දෙයක් හොයාගෙන දිනවද? හොයාගෙන දිනවද පුතේ? එහෙම නෑ නේද? අලුත් කිසිම දෙයක් හොයාගත්ත දෙයක් නෑනේ යාගනේ. අපි ගත්තොත් බලන්න අපි විදුලිය සොයාගෙන දුරකථන සොයාගෙන බල්බ් එක සොයාගෙන නේද? විවිධ උගන්වීමේ ක්‍රම සොයාගෙන නේ? මේ මයික් එක සොයාගෙන කැමරාව සොයාගත්තේ වෙන කෙනෙක් මයික් එක සොයාගත්තේ තව කෙනෙක් ඒ ඔක්කොම එකතු කරලා දුරකථනය හැදුවා ෆෝන් එක සොයාගත්තා යකඩ සොයාගත්තා නේ ඔච්චර දේවල් හැමතැනම බලන තැන තියෙන්නේ මොනවද නේ මිනිස්සු සොයාගත්තු දේවල් ඒ කියන්නේ විද්‍යාඥ විසින් මේ ලෝකෙට හොයලා දීපු දේවල් ගස් වල හැදුණු දේවල් නෙමෙයි අපි ගහකට ගිහලා ජම්බු ගෙඩියක් හදාගත්තොත් නම් ඔන්න පුතේ ඒක විද්‍යාඥ සොයාගත්තු දෙයක් නෙමෙයි ජම්බු ගෙඩිය ජම්බු ඉතින් සෝවාදහමේ හැදිච්ච ගහක හැදිච්ච ගෙඩියක් හරි ඉතින් මේ ඒවත් තියෙනවා. ගහක පොල් ගෙඩියක් ගත්තොත් පුතේ බලන්නකො පොල් ගෙඩිය අපි මාර දෙයක් නෙනේ. පොල් කටුවක් තියෙනවා, පොල් ගෙඩිය තියෙනවා, ඇතුලේ පොල් වතුර තියෙනවා. හැබැයි ඒක විද්‍යාඥයෝ සොයාගත්තේ නැහැ. මේ ඒක ස්වභාවික සම්පත්. හොඳද? ඒතර විද්‍යාඥයෝ සොයාගත්තු දේවල් බලන්න. වටපිට බලනකොට වටත් පෙනේවි. අද ගෙදර පොඩ්ඩක් මේ ප්‍රදේශනේ ඉවරුනාට පස්සේ පුතාලා, අම්මලා, තාත්තලා හැමෝම වටපිට බලන්න. බලලා හැමදැනම බලන්නකො. මොනවද තියෙන්නේ කියලා. විද්‍යාඥ සොයාගත්තු දේවල් හැමතැනම තියෙනවා. දැන් ගෙදර ගාන පේන්ට් එක බලන්නකෝ. ගෙදර ලස්සන පිටියේ ගානවල සුදු පාට පේන්ට් එකක්. ඒ පේන්ට් එක පුතේ අහසින් වැක්කුරුන්නේ නැහැ වතුර වගේ. නේ? කවුරු හරි විද්‍යාඥයෝ පිරිසක් විසින් පර්යේෂණ කළා මේක හොයාගත්තා නේද? ගෙදර අල්ලලා තියෙන ටයිල් එක බලන්න. කවුද සොයාගත්තේ? සිමෙන්ති සොයාගත්තේ කවුද? මේ ගෙවල් හදන සිමෙන්ති. හරි. gadu මේසෙන් බාසු නැහැ නෙවෙයි පුතේ. විද්‍යාඥයෝ සොයාගත්තේ. විදුලිය හදලා වයර් හදලා ස්විච් හයි කරලා බලන්න කොච්චර දෙයක් විද්‍යාඥයෝ කී දෙනෙක් දායක වෙලා තියෙනවද ඔයගොල්ලන්ගේ ගේ හදන්න විතරක් කී දෙනෙක්ගේ සොයා ගැනීම එකතු කරලාද ඔයාගේ ගේ හදාගත්තේ ඇයි ඒගොල්ලන්ට ගෞරවය කරන්නේ නැද්ද හැඟීමක් නැද්ද ඒගොල්ලෝ ගැන පුතේ හැඟීමක් තියාගන්න ගෞරවයක් ඇති කරගන්න අම්මා තාත්තට වඩා දෙවියෝ බුදුන්ට වඩා ඔයාගේ ජීවිතේ මේ මොහොතේ සැපවත් කරලා තියෙන දෙවියෝ බුදුන්ට වඩා පුතේ ඒ මිනිස්සුන්ට ගෞරවයක් ඇති කරගන්න වඳින්න පුදන්න ඕනේ නැහැ ඒ මිනිස්සු කැමතිත් නෑ වඳින්න පුදුනාට අවබෝධාත්මක සම්බන්ධයක් ගෞරවනීය සම්බන්ධයක් හැඟීමක් ඇති කරගන්න ඕන ජීවත් වෙනකොට එහෙම ඇති කරගෙන ජීවත් වෙන්න හරි එතකොට දැන් සත්තු ගත්තොත් පුතේ යන්න දැන් අපි සත්තු ගැන කතා කරේ දැන් මම මෙහෙම කතා කරගෙන යනවා හොඳේ ඔයාටත් අවශ්‍යතාවයක් තිබුණොත් මොන හරි දෙයක් කතා කරන්න ඕනේ කියලා මයික් එක ඔන් කරලා මට අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන් හොඳද ඒතර එක්කෙනෙක් කතා කරනකොට අනිත් එක්කෙනා කතා කරන්නේ නැහැ අපි හැමෝටම කතා කරන්නත් අවස්ථාවක් දෙනවා හොඳේ හරි ඉතින් තව හරි එතකොට දැන් ඔන්න සත්තු ගැන කතා කරන්නේ හොඳේ හරි දැන් හොඳම සතෙක් මං ගන්නද වඩු කුරුල්ලෙක් ගන්නම්කෝ මොන වඩු කුරුල්ලෙක් ගන්න ඕගොල්ලෝ දැකලා තියෙනවද වඩු කුරුල්ලා අර පොල් ගහේ පොල් ලත්තේ අග කූඩු බඳින්නේ හරි අපූර්ව කූඩුවක් හදනවා කෙදි වර්ග එකතු කරලා ඒ දිග වර්ගයක් තියෙනවා කූඩුවට ඈ කූඩු ලස්සෙන් උඩට ගිහිල්ලා පිටර දාලා පැටව හැදෙනවා ඊට පස්සේ කූඩුව අතහැරලා යනවා නේද ඊට පස්සේ අපි ගිහිල්ලා කූඩුව ගලවලා අරන් ඇවිල්ලා අපේ ගෙදර එල්ල ගන්නවා ලස්සනට වඩු කුරුල්ල කූඩුව ඈ එතකොට මේ වඩු කුරුල්ලා ගත්තාම මේ වඩු කුරුල්ලගේ පුදුම හැකියාවනි පුතේ මේක නේ වඩු කුරුළු කූඩුව එතකොට මේ වඩු කුරුළු කූඩුවක් හදන්න පුළුවන් මිනිස්සුන්ට මෙච්චර දියුණු මිනිහා විද්‍යාඥයෝ විද්‍යාඥයන්ටත් බෑ පුතේ වඩු කුරුළු කූඩුවක් හදන්න ඈ එතකොට මේ වඩු කුරුළු කූඩුව කියන්නේ හරිම පුදුම දෙයක් ඒක ඇත්තටම මේ වඩු කුරුල්ලට විතරයි පුළුවන් ඈ මීමැස්සට පුළුවන් වඩු කුරුළු කූඩුවක් හදන්න මීමැස්සට බෑ
වඩුකුරුළු කූඩුවක් හදන්න. හැබැයි මීමැස්සට පුළුවන් තවත් අපූර්ව නිර්මාණ. මී වදේ බඳින්න පුළුවන්. අට සිරි බලන්නකෝ මීපැණි වල රස. ඈ මීමැස්ස මී වදේ හදලා අර ෂඩාශාකාර කොටු ගොඩාක් හදලා ඒ හරියට මැල්ල බලන්නකෝ. ගණිතානුකූලව මැල්ල බැලුවාම පුතේ ඒ ෂඩාශ්‍රය හරියටම ගණිතයටත් එකඟයි. ඒවා හරියටම ඕනේ ගානටම තියෙනවා හැම එකකම. හරිද? එකක්වත් අඩු වැඩි වෙලත් නැහැ. මී වදේ මේ විදිහට හදලා මල් පැණි ගෙනල්ලා මී පැණි හදලා බුදුම රසක් නේද? මී පැණි කනකොට මතක් වෙනවනේ රසනේ. එතකොට දැන් මීමැස්සට විතරයි ඒක කරන්න පුළුවන්. වඩුකුරුල්ලටත් බෑ වෙන සතුන්ටත් බෑ. ඈ ඉතින් වඩුකුරුළු කුඩුව හදන්න වෙන කාටවත් බෑ. මිනිසුන්ටත් බෑ. මී පැණි හදන්න බෑනේ පුතේ මිනිසුන්ට. මීමැස්සට විතරයි පුළුවන්. එතකොට එක එක සත්තු ගත්තාම ඒ සත්තුන්ටම ආවේනික වෙච්ච පුරුදු ටිකක් තියෙනවා. එතකොට ඒ සත්තු කොහොමද ඒ පුරුදු අරන් එන්නේ? අන්න පුතේ අපි ඒවට කියනවා සත්තුන්ට සහජයෙන්ම උරුම වෙන පුරුදු. මෙන්න එහෙනම් සත්තුන්ට තියෙනවා තමන්ගේ උප්පත්තිය විසින්ම උරුම වෙන පුරුදු. ඒ පුරුදු ඒගොල්ලන්ට අවශ්‍යයි නොනැසී ජීවත් වීම සඳහා. ඔන්න මතක තියාගන්න. සත්තුන්ට තියෙනවා පුරුදු උප්පත්තියෙන්ම අරගෙන එනවා. ඒගොල්ලන්ට කවුරුවත් උගන්වන්නේ නෑ ඒවා. මීමැස්සා ලොකු මීමැස්සෝ ඇවිදලා පොඩි අයට උගන්වනවාද මෙහෙමයි මේ මී වදේ බඳින්න කියලා නෑ. සහජ පුරුදු සත්තුන්ට තියෙනවා. දැන් වඩුකුරුළු කූඩුව හදන විදිය වඩුකුරුළු පැටවුන්ට ලොකු වඩුකුරුළු කියා දෙන්නේ නෑනේ පුතේ. මෙහෙමයි කූඩුව හදන්න කියලා. සහජ පුරුද්දක්. ඒක සත්ත්ව පරිණාමය තුලදී ඒ සහජ පුරුදු අත්පත් කරගෙන තියෙනවා. ඒක ලොකු කතාවක් සත්ත්ව පරිණාමය. හොඳද? ඒක අපි පස්සේ කාලෙක කතා කරනවා. කොහොමද පුරුදු ඇති වුනේ කියලා. හරිද? ඉතින් මෙන්න මේ පුරුදු ඒගොල්ලෝ තියෙනවා. ඒ පුරුදු අවශ්‍යයි ඒගොල්ලන්ගේ ජීවත් වීම සඳහා. නැත්තම් ඒ පුරුදු නැතු අරුබුදයට ගියොත් ඒ පුරුද්ද නැති වුණොත් වඩුකුරුල්ලා නැති වෙනවා. වඩුකුරුළු කූඩුව බැඳ ගන්න බැරි වෙනවානේ. වඩුකුරුල්ලාට කූඩුව බඳින්න නම් අනිවාර්යයෙන්ම වඩුකුරුළු කූඩුව බඳින්න අවශ්‍ය කෙඳි වර්ග තියෙන්න ඕන. පරිසරය තියෙන්න ඕන. ඒතර වඩුකුරුල්ලා ගිහිල්ලා කොච්චර දුර ගිහිල්ලා හරි පියාඹල ගිහිල්ලා වඩුකුරුළු කූඩුවට අවශ්‍ය කෙඳි ටික හොයාගෙන ඇවිදින්න. හරිද? මේ කූඩුව හදනවා. හරිද? එතකොට දැන් කූඩුව හදලා තියෙනවා. එතකොට මට කියන්න දැන් මේ කූඩුවේ කිසිදු වෙනසක් නැහැ. හැම වඩුකුරුල්ලම එකම විදිහට තමයි කූඩුව හදන්නේ. හරිද? පොඩි වෙනසක් ඒගොල්ලන්ට කරගන්න බෑ පුතේ. සහජ පුරුදු තියෙනවා එකම විදිහ හැමෝටම පුරුදු තියෙනවා හැමෝම එකම විදිහට වැඩ කරනවා. ඒ පුරුද්ද වෙනස් කරගන්න බෑ. වඩුකුරුල්ලට එයාගේ පුරුද්ද වෙනස් කරගන්න බෑ පුතේ. ඒක සහජ පුරුද්දක්. හැබැයි වඩුකුරුල්ල අර්බුදයට යන වෙලාවක් තියෙනවා. ඔන්න බලන්න අර්බුදයට යන වෙලාවක් තියෙනවා. ඒ කියන්නේ වඩුකුරුල්ලට කූඩුව බැඳීම උදෙසා අවශ්‍ය වෙන කෙඳි වර්ග නැති පරිසර තත්ත්වයක් ඇති වුණොත් මතක තියාගන්න වඩුකුරුළු කූඩුව බඳින්න අවශ්‍ය කෙඳි නැති පරිසර තත්ත්වයක් ඇති වුණොත් වටපිටාවේ කොහෙවත් කෙඳි නැහැ. පුතේ වඩුකුරුල්ලට කූඩුව හදාගන්න බැරි වෙනවා. ඌට බිත්තර දාගන්න විදියක් නැති වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? වඩුකුරුල්ලෝ අර්බුදයට ගිහිල්ලා ඒගොල්ලෝ එතිරිම වඳ වෙලා යනවා. හයි තමන්ගේ පුරුද්දට අනුව කූඩුව හදාගන්න විදියක් නැහැ. ඔන්න වඩුකුරුල්ලා වඳ වුණා. ආන්න පුතේ මිනිස්සුන්ට නම් එහෙම උනේ නැහැ. මිනිස්සුත් ගෙවල් හදාගෙන හිටිය ඈත අතීතේ. ඔයාගල දන්නේ නැති ඈත අතීතේ ගත්තොත් අපේ ගල් යුගයට ගියාම මිනිස්සු තමන්ගේ වාසස්ථානයේ බවට පත් කරගත්තේ ගල් ගුහාව. ගල් ගුහාව ඇතුලේ තමයි ජීවත් වුනේ. එලිපැහැලි කරගෙන ගල් ගුහාව ඇතුලේ හිටියා. ඒක තමයි එයාගේ ගෙය, ගෙදර. දැන් ඔයගොල්ලෝ දකින්න ඇති විශාලම ගල් ගුහාව ලංකාවේ නම් බායියංගල තියෙන ලොකු ගල් ගොඩක්. නේද? අන්න වගේ ගල් ගුහාවේ තෙමෙන්නෙත් නැහැ. ආරක්ෂාවක් තියෙනවා. ඒ ගල් ගුහාවේ තමයි ජීවත් වෙන්නේ. හැබැයි මිනිස්සු තමන්ගේ නිවස හදා ගැනීමේදී කාලයක් ගල් ගුහාව පාවිච්චි කරාට පස්සේ ඒගොල්ලෝ ගල් ගුහාවට වඩා දියුණු අවස්ථාවකට ආවා. ඒගොල්ලෝ මොකද කරේ? එතන හිටිය ටිකක් හිතන්න පුළුවන් ටිකක් දියුණු මිනිස්සු මොකද කරේ? ගල් ගුහාව හැමතැනම ගල් ගුහා නැහැනේ. ජනගහනෙත් දැන් ටික ටික වැඩි වෙනවා. මිනිස්සු ප්‍රමාණය වැඩි වෙනවා. ගල් ගුහා හැමතැනම නැහැ. ඒ නිසා ඒගොල්ලෝ හිතන්න ඒගොල්ලන්ට දැනෙන්න ගත්තා අපි වෙනම මොකක් හරි ජීවත් වෙන්න තැනක් හදන්න ඕනේ කියලා. අන්න එතකොට එතන හිටියේ පිරිසක් විසින් ගස්වල කොලාතු ගෙනල්ලා එහෙම කොලාතු වලින් ආවරණය කරලා පුංචි වාසස්ථානයක් හදා ගන්නවා. දෙබෙන්නේ නැතුව ඉන්න. ඊළඟට ඒකෙන් එක දඬු වර්ග ගෙනල්ලා ඒ වටේ ඉඳලා ඊට පස්සේ ඒවට මැටි ගෙනල්ලා මැටි ගහලා අන්න ওই විදිහට මැටි වලින් ගයක් හදා ගන්න පුරුදු වෙනවා. එක දවසින් දෙකෙන් කරපු එකක් නෙවෙයි පුතේ. කාලයක් තිස්සේ ඉච්ච සිදුවීමක ක්‍රියාවලියක් තමයි ගල් ගුහාවේ ඉඳලා කටු මැටි වලින් හදපු විත්ති තියෙන ගේකට එන එක. ඔන්න ওই විදිහට වෙනස් වුණා. ගල් ගුහාව අතහැරලා දැන් ඔන්න පුංචි පුංචි ගෙවල් හදාන ඒවා ජීවත් වෙන්න පටන් ගත්ත මිනිස්සු.
හැබැයි එතනින් නැවතුණාද? එතනින් නැවතුන්නේ නැහැ පුතේ. අද අපි ජීවත් වෙනවද කටුමැටි ගහපු ගෙවල් වල? අද අපි ජීවත් වෙන්නේ බලන්න කොච්චර සම්පහසු ගෙවල්ද කියලා. ඈ මේ තැනට අපි වර්ධනය වෙලා ආවා. මෙච්චර දියුණු වෙලා ආවා. හැබැයි මට කියන්න අපේ නිවස ගැන කල්පනා කරනකොට ඈත අතීතයේ ගල් ගුහාවේ හිටිය මිනිහා කටුමැටි ගේට ඇවිදිලා එතනින් අද වන විට මේ වගේ අති නවීන සැප පහසුකම් තියෙන නිවසකට ඇවිදලා තියෙනවා. මෙච්චර දුර ගමනක් ආවා. හැබැයි වඩු කුරුල්ල බලන්න. දැන්ට අවුරුදු 1000කට කලින් වඩු කුරුළු කූඩු හදපු විදිහටම අදත් ඒ විදිහටම වඩු කුරුළු කූඩුව හදනවා. ඒ වගේම තව අවුරුදු 1000ක් ගියත් වඩු කුරුල්ල පුතේ ওই විදිහටම තමයි කූඩුව හදන්නේ. ඒ වගේම අනුරාධපුරේ ඉන්න වඩු කුරුල්ලයි මේ කළුතරේ ඉන්න වඩු කුරුල්ලයි එහෙම නැත්නම් මේ පොළොන්නරුවේ ඉන්න වඩු කුරුල්ලා හැම වඩු කුරුල්ලෙක්ම එකම විදිහට තමයි කූඩු හදන්නේ. ඒ වගේම එයා කූඩු හදන්නේ කොහෙද? කෙඳි වර්ග තියෙන තැන්වල විතරයි. කෙඳි වර්ග නැත්තම් කූඩු හදන්නේ නැහැ. මේ පැත්තේ යා වඩු කුරුල්ල නැහැ පුතේ. මම හිතන්නේ නුවරඑළිය පැත්තේ වඩු කුරුල්ල නැද්ද දන්නේ නැහැ. මේ පරිසර තත්ත්වය නැහැනේ. හරි. එතකොට ඒ කෙඳි වර්ග තියෙන රටවල් වල ඒ වඩු කුරුල්ලොත් ඉන්නවා. ඇයි ඒගොල්ලන්ට කූඩු හදා ගන්න පුළුවන්. එතකොට අපි එහෙමද? අපි පුතේ කඳු වලත් ගෙවල් හදනවා, ජලයේත් ගෙවල් හදනවා, මුහුදේ පතුලෙත් ගෙවල් හදනවා. මුහුදේ පතුලෙත් ගෙවල් හදලා තිනවා අපි. අපි වෙන ග්‍රහලෝක වල ගිහිල්ලා ගෙවල් හදලා තියෙනවානේ පුතේ. අඟහරු ග්‍රහලෝකේ ගෙවල් හදන්න ප්ලෑන් කරනවා දැන්. අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් තියෙනවා. ඒ ගයක් හදලා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වාසස්ථානයක් තියෙනවා. මිනිස්සු ගිහිල්ලා ඉන්නවා ඒකේ. කොච්චර උඩද? පෘථිවියෙන් එළියට ගිහිල්ලා. අපේ ගෙවල් හැදිලා කොහොමද? එතකොට සත්තුන්ට එහෙම කරගන්න බැරි වුණා. අපිට පුළුවන් වුණා. කොහොමද එහෙම වුනේ? අපි සතුන්ගෙන් වෙනස්. අන්න වෙනස. අන්න වෙනස. සතුන්ට බෑ අපිට පුළුවන්. අපි තවත් උදාහරණයක් අරන් කතා කරමු මේ ගැන. සත්තු මිනිස්සුන්ගේ වෙනස් වෙන විදිය. දැන් මම මේක ගැඹුරට කතා කරනවා හොඳේ. මේක ගැඹුරු දෙයක් දෙනවා. අද මම ඔයාව මිනිසෙක් කරනවා. අන්න මතක තියාගන්න. ඔයාට දැනේවි. අපෝ මෙච්චර කාලයක් මම ජීවත් වෙලා තියෙන සතෙකුටත් වැඩිය අන්ත විදියට. අද ඉඳන් තමයි මම මිනිසෙක් මේ කියලා හිතෙන්න ගන්නවා පුතේ. මේ දැනුම හරියට ඔයා ගත්තා නම්. හරිද? මං කියන දේ හරියට ඔයා අහුවනම් අද ඉඳන් ඔයා මිනිසෙක් බවට පත් වෙනවා. මතක තියාගන්න මම ලංකාවේ මිනිස්සුන්ගේ මිනිස්සු බවට පත් කරනවා මේ ප්‍රෝග්‍රෑම් එකෙන්. හරිද? ඒකයි ස්ටාර් এডুকেෂන් ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ ලෝකේ ඕන දැනක ගිහිල්ලා දෙපයින් සිටගෙන කතා කරන්න පුළුවන්. අඩ අවදි කරන්න පුළුවන් මිනිස්සෙක් හදන තමයි ස්ටාර් এডুকেෂන් ප්‍රෝග්‍රෑම් එක මම නිර්මාණය කළේ. හරි. එතකොට දැන් ඔන්න අපි කතා කරමු. දැන් අපි ඔන්න දැන් තවත් උදාහරණයක් ගමුකෝ. අපි ගමුකෝ අපේ ගමනාගමනය ගැන. දැන් අපි ගත්තොත් එහෙම අපි අහසේ ඉගිල්ලන සත්තු ගත්තොත් එහෙම අපි රාජාලියා උස්ස වගේ සතෙක් ගත්තොත් ඉතින් අහසේ උඩ ඉගිලෙනවා. අපි ගොඩාක් උඩ ඉගිලෙනවා. අපි අලි ගත්තොත් එහෙම අලියා බල්ලා පූසා වගේ ගත්තොත් ඒගොල්ලෝ බිම ඇවිදින සත්තු. අපි මාළුවෝ වගේ ගත්තොත් එහෙම මුහුදේ වතුර යට ඉන්න සත්තු. එතකොට මිනිස්සු පුතේ අපිත් මේ මහ පොළොවේ කකුල් දෙකෙන් ඇවිදින සත්තු මිනිස්සු జాතියක්. හරිද? එතකොට අපි දැන් මොකද කරේ? බලන්න අපේ වෙනස නේ. අපි උපකරණ හදාගෙන අපිට සාමාන්‍ය පුතේ දැන් කොටියෙක් එක දුවන්න බෑනේ මිනිහෙකුට නේද? කොටියත් එක්ක දුවන්න පුළුවන්ද? කොටිය කොච්චර වේගෙන් දුවනවද? අපිට දුවන්න බෑ. හැබැයි අද වෙන විට අපිට කොටියට වඩා වැඩි වේගෙන් දුවන්න පුළුවන්. අපි හදාගත්ත පුතේ උපකරණයක්. කාර් එක, වාහනේ, බයිසිකලය මෙන්න මේගේ උපකරණ හදාගෙන මේ උපකරණේ උඩ නැගලා අපි පුතේ කොටියට වැඩි වේගෙන් යනවනේ දැන්. නේද? කොටියේ පිටිපස්සෙන් එලෙව්වත් අපි යන උට වැඩි වේගෙන්. ඇයි අපි උපකරණයක් හදාගත්තා. මේ උපකරණේ උඩ නැගලා අපි වේගෙන් යනවා. හැබැයි කිසිම කොටියෙක් කිසිම අලියෙක් පුතේ කවදාවත් උපකරණයක් හදාගෙන දිනවද? මට ඕන මේ මිනිස්සුන්ට ගොඩක් වේගෙන් යන්න. මේ වේගය මට මදි. මීට වැඩි වේගෙන් දුවන්න ඕන කියලා කොටියෙක් එහෙම හිතලා උපකරණයක් මොකක් හරි හදාගෙන දිනවද? එහෙම එකක් නැහැ. පුතේ අපි සත්තුන්ට වැඩි වේගෙන් දුවන්න පුළුවන් වුණා. එතකොට මේ අලියා ඉන්නවනේ දැන් අලියා කවදාවත් පුතේ අහසෙන් උඩින් යනවද? මොකක් ක්‍රමයක් නැහැනේ පුතේ යාට. හැබැයි අපි එහෙමද? අපි බිම යවිදින සත්තු තමයි. හැබැයි අපි හැදුවා පුතේ උපකරණයක්. මේ උපකරණයට අහස යානාව කියලා කියනවා. මේ උපකරණේ උඩ නැගලා අපි පුතේ අහස උඩින් යනවා. බලාකුළු උඩින් යනවා. රාජලින්ටත් වැඩි උඩින් යනවා. හරිද? බලන්නකෝ විචිතේ. මේ උපකරණයක් හදාගෙන අලියා හැමදාම පයින් යනවා. හරිද? බිම ඇවිදගෙන යනවා. එයා කවදාවත් මුකුත් වෙනස් වෙන්නේ නැහැ. එතන අපේ ගමනාගමනේ කොහොම වෙනස් වෙලාද? දැන් මාළුව බලන්නකෝ පුතේ. මාළු හැමදාමත් ඉන්නේ දිය ඇතුලේනේ. වතුර ඇතුලේ ඉන්නේ. එතකොට
මාළුව කවදාවත් මේ ගොඩට එන්න ක්‍රමයක් හැදුවද? මේ ගොඩට පොඩ්ඩක් ඇවිදින්න කැම ටිකක් කාලා ආයි දියට යන්න ඕන. එහෙම ක්‍රමයක් එයාට හදාගන්න බැහැ. අපි එහෙමද? අපි පුතේ සක්මැරීනේ කියන උපකරණය හදාගෙන මේක ඇතුළට ගිහිල්ලා මුහුදේ යටින් යනවානේ. මුහුදේ යට ඉන්නවා ගිහිල්ලා. හැබැයි මාළුවෙකුට පොඩි උපකරණයක් මොකක් හරි හදාගෙන ගොඩට ඇවිදලා ටිකක් ඉඳලා මේ ගොඩ බිම පොඩ්ඩක් බලලා ගිහිල්ලා ආයි මුහුදේ ඉන්න දුන්නානේ. පුතේ කිසිම මාළුවෙක් කිසිම උපකරණයක් හදලා නැහැ. ඈ අපි තමයි පුතේ උපකරණ හැදුවේ. කවුද උපකරණ හැදුවේ? මිනිස්සු තමයි. මිනිස්සු මොන මිනිස්සුද? මොන මිනිස්සුද හැදුවේ? පුතේ විද්‍යාඥයෝ. ඒගොල්ලන්ට කියනවා විද්‍යාඥයෝ කියලා. උපකරණ හදුවා. අලුත් දේවල් සොයාගත්තා. මිනිස්සුන්ගේ ජීවිතය සැපවත් කරන්න, සැප පහසු කරන්න අලුත් දේවල් සොයාගත්තා. මෙන්න ඒ අයට කියනවා විද්‍යාඥයෝ කියලා. ඔන්න බලන්න විද්‍යාඥයෝ හදපු උපකරණ. එහෙමනම් අපි සතුන්ගෙන් වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ කොහොමද? උපකරණ භාවිතා කරනවා. අපිට කරන්න බැරි ගොඩක් දේවල් උපකරණ පාවිච්චි කරලා කරනවා. දැන් හිතන්නකෝ අපේ දුර බලන එක බලන්නකෝ. දැන් ඔයාගේ ඇස් දෙකෙන් පුතේ කොච්චර දුර බලන්න පුළුවන්ද? කිලෝමීටර් 10ක් ඈත එහා තියෙනවා පුතේ රබර් ගසක්. මොකක් හරි ගසක් තියෙනවා. ඒ ගසේ කොළයක ඉන්න පුතේ චූටි කූඹියෙක්. කිලෝමීටර් 10ක් දුර. ගහ තියෙන්නේ. ගහත් පොඩියට පේන්නේ. 10 කොළයක කූඹියෙක් ඉන්නවා. මේ කූඹියව බලන්න පුළුවන්ද ඔයාගේ හැට? පුළුවන්ද? බෑනේ පුතේ. හැබැයි මිනිසා ජයගත්තේ නැද්ද? මිනිසා හැදුව පුතේ උපකරණයක්. ගැලීලියෝ ගැලීලි මේ උපකරණයේ ආරම්භය. හරිද? ආරම්භය එයා. හරිද? එයා හදලා විරලා ඒ උපකරණය පාවිච්චි කරලා අර රබර් ගස දෙස බලනකොට මෙන්න කූඹියව පේනවා. කොහොමද උපකරණ වල බව? විද්‍යාඥයෙක් පුතේ ගැලීලියෝ ගැලීලි. අන්තිමට ගැලීලියෝට මොකද උනේ? පුතේ යා අන්තිමට උනේ දෙ මං කියන්නද ගැලීලියෝට. ගැලීලියෝ මොකද කරේ? මේ උපකරණය හදලා අහස බැලුවා. අහස බැලුවාම යාට පේනවා ග්‍රහලෝක මේ පෘථිවිය ගෝලාකාරයි. පෘථිවිය වගේම තවත් ග්‍රහලෝක තියෙනවා. ඒවත් මේ ඉර වටේ ගමන් කරනවා. යා ලෝකෙ මිනිස්සුන්ට කිව්වා මේ ඕගොල්ලෝ දන්නේ නැහැ මේ අහසේ. එයා තමයි මුලින්ම හොයාගත්තේ. අහසේ ග්‍රහලෝක තියෙනවා. ඒවත් මේ පෘථිවිය වගේම භ්‍රමණය වෙනවා. සූර්යයා වටේ ගමන් කරනවා. මෙහිම ග්‍රහලෝක තියෙනවා. තවත් ලෝක තියෙනවා. මෙහිම යා කිව්වා. අලුත් දෙයක් හොයාගත්තා. අන්තිමට මොකද ගැලීලියට කරේ? ඒ කතාව පස්සේ කියන්නම් විද්‍යාඥයන්ගේ ඉතිහාසය ගැන උගන්වනකොට. හරිද? ගැලීලියට විච්ච දේ ගැන. ඔයගන්න ඕනනම් අම්මලා තාත්තලාගෙන් අහගන්න ගැලීලියට මොකද උනේ කියලා. ඒ කතාව අපි පස්සේ කියන්නම්. විද්‍යාඥයන්ගේ ඉතිහාසය අපි කතා කරනවා වෙනම පැය 3ක විතර දේශනයක්. හරි. ඉතින් ඔන්න ඔය විදිහට අලුත් උපකරණ සොයාගෙන අපේ ජීවිතය සැපවත් කරගෙන ගිහිලා තියෙනවා. එතකොට දැන් අලුත් උපකරණ අපි දැන් න්‍යෂ්ටික බලය ගන්නකො. විදුලිය බලය හොයාගන්න බෑ න්‍යෂ්ටික බලය හොයාගෙන න්‍යෂ්ටික බෝම්බෙත් හදලා. අවියාවුදත් හදලානේ. අවියාවුද හදලා මිනිස්සු මරා ගන්නවා, බෝම්බ ගහ ගන්නවා. මේ ඔක්කොම උපකරණ නිසා තමයි. එහෙම උනේ කොහොමද? ඒක වෙනම පාඩමක්. මිනිස්සු විද්‍යාඥයෝ සොයාගත්තු උපකරණ වැරදි විදිහට පාවිච්චි කරන්නේ ඇයි කියන කාරණාව අපි වෙනම කතා කළ යුතු මාතෘකාවක්. ඒක වෙනමම කතා කරනවා. වෙනම මාතෘකාව 3ක් 4ක් යනවා. හරි. එහෙනම් අද දවසේ අපි කතා කරන්නේ ඔන්න මිනිසා සතුන්ගෙන් වෙනස් වන්නේ කෙසේද? දැන් ඔයාලට මේ අහපු කාරණා ටික ඇසුරු කරගෙන යම් අදහසක් වාට එනවා. සත්තු වගේ නෙවෙයි අපි ඒගොල්ලෝ එක කොටට දාන්න බෑ. හොඳේ. ඕගොල්ලෝ හුස්ම ගන්නවා අපිත් හුස්ම ගන්නවා. ඒ වුණාට අපි සමාන නෑ. මතක තියාගන්න. ඕගොල්ලෝ උපකරණ හැදුවේ නෑ. ඕගොල්ලෝ පූසෙක් විදියට ඉපදුනා. පූසෙක් විදියට ජීවත් වුණා. පූසෙක් විදියට මැරලා ගියා. බල්ලෙක් විදියට ඉපදුනා. බල්ලෙක් විදියට ජීවත් වුණා. බල්ලෙක් විදියට මැරලා ගියා. එච්චරයි. හැබැයි අපි එහෙම නෙවෙයි පුතේ. අපි මිනිසෙක් විදියට ඉපදුනා. හැබැයි ඔන්න ප්‍රශ්නයක්. අපි මිනිසෙක් විදියට ජීවත් වුණේ නෑ. ජීවත් වෙන්නේ නෑ. වෙන්න නම් අපිට කරන්න දෙයක් තියෙනවා. සත්තුන්ට නම් ඒ ප්‍රශ්නයක් නෑ පුතේ. බල්ලෙක් කිසි ප්‍රශ්නයක් නෑ. බල්ලෙක් විදිහටම ජීවත් වෙලා බල්ලෙක් විදිහටම මැරෙනවා. හැබැයි අපි මිනිහෙක් විදිහට ඉපදුනා. මාස 6ක් අවුරුද්දක් දෙකක් යනකොට ඒ පරිසරයේ තිබිච්ච භාෂාව හොඳට කතා කරන්න පටන් ගත්තා. අම්මා තාත්තා කතා කරන භාෂාව හොඳට කතා කරන්න පටන් ගත්තා. විද්‍යාඥයෙක් ඉපදිලා තියෙන්නේ. විද්‍යාඥයෙක් ඉපදිලා තියෙන්නේ. අන්තිමට මොකද වුනේ? අපිට මිනිහෙක් වෙන්න බැරි වුණා. එහෙමනම් ඔයගොල්ලෝ හැමෝම තාම මිනිස්සු වෙලා නැහැ. ඔන්න. ඒ කොහොමද මේ අතපය තියෙන හොඳට මං කනවා බොනවා කතා කරනවා. මිනිහෙක් නෙවෙයිලු. පුතේ මිනිසෙක් වෙන්න නම් අපිට අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තියෙනවා. මේ දේ කරොත් විතරයි අපි මිනිසෙක් බවට පත් වෙන්නේ. එතකොට අපිට පුළුවන් මිනිහෙක් විදිහට ජීවත් වෙලා මිනිහෙක් විදිහට මැරෙන්න. අපි මිනිහෙක් විදිහට ජීවත් වෙලා මිනිහෙක් විදිහට ඉපදිලා මිනිහෙක් විදිහට ජීවත් නොවි මිනිසෙක් විදිහටම නොවි මියදිලා යනවා.
ගොඩාක් කට්ටිය එහෙම තමයි. එහෙනම් ඕගොල්ලෝ හරියටම ගොඩක් ඕගොල්ලෝ හොඳයි මට මුණ ගැහුණා අහම්බෙන් ඔන්න මම අද ඕගොල්ලන්ගේ මිනිහෙක් වෙන්න අවශ්‍ය දේවල් ටික මම ඕගොල්ලන්ට කියලා දෙනවා. එහෙනම් කොහොමද මිනිහෙක් කියන්නේ? පුතේ මිනිසෙක් ඔබට අතපය ශරීරය ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ සුදුසුකම් සපුරලා තියෙනවා මිනිහෙක් වෙන්න. තාම මිනිහෙක් වුණේ නැහැ. මිනිස්සෙක් වුණේ නැහැ. එහෙනම් කොහොමද වෙන්නේ? පුතේ එහෙනම් ඔයාට අනිවාර්යයෙන්ම මිනිසා කියන්නේ කවුද කියලා ඉගෙන ගන්න ඕන. ඉගෙන ගැනීම තුලින් විතරමයි පුතේ ඔයාට මිනිසෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොනවා වෙන දේවල් ඉගෙනගෙන හරියන්නේ නැහැ. මිනිසා කියන්නේ කවුද කියලා ඉගෙන ගන්න ඕන. මුන්න මතක තියාගන්න. ගණන් ඉගෙන ගත්තාම මිනිසෙක් වෙන්න බෑ පුතේ. විද්‍යාව ඉගෙන ගත්තාම මිනිසා කියන්නේ කවුද කියලා ඉගෙන ගන්න ඕන. මේ ඉගෙන ගන්න ඒ දැනුම ඔයා ළඟ තියෙනවා නම් අන්න ඒ මොහොතේ ඉඳලා ඔයා මිනිසෙක්. ඒ දැනුම ඔයා ළඟ නැත්තම් ඒ දැනුම ඔයාගේ ජීවිතයට සම්බන්ධ නැත්තම් පුතේ තාම ඔයා මිනිහෙක් වෙලා නැහැ. සුදුසුකම් සපුරලා තියෙනවා මිනිසෙක් වීම සඳහා. ඇයි ශරීරයක් තියෙනවා, මොලයක් තියෙනවා, කන හොන ඔක්කොම තියෙන උපකරණ පාවිච්චි කරනවා. සුදුසුකම් සපුරලා මිනිසෙක් නේ නෑ. එහෙනම් මේ මිනිසා සතුන්ගෙන් වෙනස් වන්නේ කොහොමද කියන වැඩසටහනෙන් අපි ඔයාව මිනිසෙක් බවට පත් කරනවා. මේක තමයි අපි මුලින්ම කතා කරන වැඩසටහන. ඉතින් ඔයාගේ අම්මා තාත්තව අපි මිනිස්සු කරනවා. ඔයාව මිනිස්සු කරනවා. ඔයාගේ ඉස්කෝලේ ටීචර්ව මිනිහෙක් කරනවා. මේ ප්‍රෝග්‍රෑම් එක කියා දීලා. මගේ ප්‍රෝග්‍රෑම් එකෙන්. හරිද? ඉතින් මමත් උදේ ඉස්සර එහෙම තමයි. මිනිසෙක් විදිහට ඉපදුනාට මිනිහෙක් කියලා හිටියේ නෑ. පස්සේ මම මේ දැනුම ලබා ගත්තා. ඔයෙන් හරි දැනුම ලබා ගත්තා. අන්න මම මිනිසෙක් වුණා. මට මාර සතුටුයි පුතේ. මට පුදුම සැහැල්ලුවක් දැනුනේ. පුල්කු සතුටක් දැනුණා. ඉතින් ඕගොල්ලන්ටත් ඒ සතුට දැනේවි. හරි. එහෙමනම් මයික් ඔන් ඔෆ් කරලා තියාගන්න. ඕගොල්ලෝ කතා කරනවා නම් මයික් එක මියුට් දාන්න. කවුද කතා කරනවා මේ ඔක්කොම ශබ්ද මෙහෙ ඇහෙන්නේ අනිත් අයට ඒ නිසා. දැන් ඒ 341 ඉතින් මයික් එක මියුට් දාන්න කතා කරනවා නම් ඔයගොල්ලෝ. මොකද මේක ඕන කමින් අහන් ඉන්න දෙමාපිය දරුවෝ ඉන්නවා. ඒගොල්ලන්ට සාධාරණ කිටු වෙන්න ඕන. ඕගොල්ලෝ කතා කරන්න එපා ඒ නිසා. හරිද? මේක ඉතාමත් වැදගත්. මොකද ඕගොල්ලන්ට හැමදාම ඉස්කෝලේ ගියත් අවුරුදු 13ක් ඉස්කෝලේ ගියත් පුතේ මේ දැනුම ඉස්කෝලෙන් දෙන්නේ නැහැ. කවදාවත් දෙන්නේ නැහැ පුතේ. මේක හංගනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ දැනුම දෙන්න බයයි ළමයින්ට. ඇයි? මිනිස්සු විද්‍යාඥයෝ වගේ හිතන්න ගත්තොත් එහෙම ඔයාව රවට්ටන්න කාටවත් බෑ පුතේ. ඔයාව යටත් කරගන්න කාටවත් බෑ. ඔයාව දුර්වලයක් කරන්න කාටවත් බෑ. ඔයා දැවැන්තයෙක් බවට පත් වෙනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? එහෙම වුණොත් පුතේ මේ ඔයාගෙන් ප්‍රයෝජන ගන්න බැරි වෙන කාටවත් ඔයා දැන් හරකෙක් ගන්නකො. ගොනාව අපි කරත්තේ බදිනවනේ. කරත්තේ අදිනවා ගොනා. අපි පුන්නක්කු දෙනවා, කෑම ටික දෙනවා ගොනාට. ගොනා හැමදාමත් කරත්තේ අදිනවා. කරත්තේ ඇද කාටද මේ ගොනා හම්බ කරන්නේ? ඉතින් කරත්ත අයිතිකාරයාට. දැන් ගොනා කවදා හරි දවසක කිව්වොත් නෑ ඔන්න මම මැජික් බලයකින් මිනිසෙක් වෙනවා. මම කුරුල්ලෙක් වෙනවා. කරත්තකාරයා කැමතිද? පිස්සුද? ඒතර කරත්තය දෙන්නේ කවුද? මොකද මම ගිහිල්ලා දෙන්නේ ගොඩ කරත්තේ අයිතිකාරයා කරත්තය දෙන්නේ. එහෙනම් පුතේ අපි කවුරු හරි කෙනෙක් යටත් කරගන්න ඕන නම් අපි යටත් කරගන්න ඕන නම් කාට හරි රජයට ඕන නම් ජනතා රජයක් නොවේ නම් තියෙන්නේ ජනතාව යටත් කරගෙන තව පිරිසකට අවශ්‍ය නම් සැප විඳින්න ඒගොල්ලන්ගේ මහන්සිය ශ්‍රමය උරාගෙන කාලා පුතේ මේ දැනුම දෙන්නේ නැහැ. ඒතර ඒගොල්ලන්ගේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ දැනුම දරුවන්ට දෙන්නේ නැහැ. මොකද එහෙම වුණොත් ඒගොල්ලෝ විද්‍යාඥයෝගේ හිතන්න ගන්නවා. එතකොට යටත් කරගන්න බැරි වෙනවා. කරත්තේ බඳින්න බැරි වෙනවා. නාස්ලනුව දාන්න බැරි වෙනවා. ඒ නිසා දෙන්නේ නැහැ පුතේ ඉස්කෝලෙන් කවදාවත්. මං හිතන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන් මෙතන ඉන්න පුළුවන්. මං දන්නේ අම්මා තාත්තා කවුද කියලා. දෙන්නේ නැහැ. මම ඉස්කෝලේ හඳුන්වන්නෙත් මගේ දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. ඉස්කෝලේ යනවා ඒගොල්ලෝ. හරිම භයානකයි. නමුත් අපි විවිධ ආරක්ෂක ක්‍රම ආයිති කරලා අපි ගෙදර නිතරම දරුවොත් එක්ක මේවා කතා කරනවා. මොකද දැනුම ලබා ගන්න ඉස්කෝලේ යන්න ඕනනේ විෂය කරුණු ගන්න. හැබැයි ඉස්කෝලේ කියන්නේ බඩ පිරෙනවා, බඩ පුරවනවා, ඔළුව නැති කරනවා. බඩ පුරවන කියන්නේ පුතේ පුළුවන් තරම් දැනුම දෙනවා, විෂය කරුණු උගන්වනවා. හැබැයි විද්‍යාඥයෙක් වෙන තියෙන ඉඩකඩ හැකියාව සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. කියන්නේ මම ඔක හඳුන්වන්නේ මොළ ඝාතනාකාරය කියලා. ඉස්කෝලේට මම කියන්නේ මොලේ නැති කරනවා. දැනුම දෙනවා. විභාගේ පාස් කරනවා. ඔන්න ඔක තමයි කරන්නේ ඉස්කෝලේ. අතටු කපනවා. ඒ කියන්නේ ඉගිලෙන්න බෑ. එතකොට කොච්චර කුරුල්ලට හොඳට කන්න බොන්න දීලා නලවනවා හැමදේම කරනවා. හැබැයි තටු ටික කපලා දානවා. කුරුල්ලට ඉගිලෙන්න බෑ. විද්‍යාඥයෙක් වෙන්න බැරි කරන එක තමයි පුතේ පාසලෙන් කරන ලොකුම හානිය. ඒ නිසා මේ දැනුම ඔයාට ප්‍රයෝජනවත් වෙනවා. විද්‍යාඥයෙක් වීම සඳහා ඔයාගේ ඇත්ත ස්වභාවය විද්‍යාඥයෙක්
ඔයා ඇත්තටම ඒ ස්වභාවය මතු කරගන්න මේ පාඩම ගොඩක් වැදගත් වෙනවා. ඒතකොට ටියුෂන් පන්තියෙන් කවදාවත් මේක ලැබෙන්නේ නැහැ. මොකද ටියුෂන් පන්තිය කියන්නේ ඉස්කෝලේම අඩුවක් පුරවන එකක්. ඒතකොට මගේ ප්‍රෝග්‍රෑම් එකේ එහෙම නෙවෙයි. මගේ වෙනම සිලබස් එකක් තියෙනවා. මුළු ලෝකෙට කතා කරන්නේ මම. ලෝකේ ඕනම කෙනෙකුට මේ ලැන්ග්වේජ් ප්‍රශ්නයක් විතරයි තියෙන්නේ. මේ දැනුම දෙන්න පුළුවන්. දේශ සීමා, රටවල් සීමා නෑ පුතේ. හරි. එහෙමනම් දැන් ඔන්න මම කතා කරන්නයි එන්නේ. හරි. දැන් අපි කොහොමද දැන් අපි සතුන්ගෙන් වෙනස් වෙන්නේ? දැන් වෙන පොඩි අවබෝධයක් වට ආව දැන්. අපි උපකරණ පාවිච්චි කරනවා කිසිම සතෙක් උපකරණ පාවිච්චි කරන්නේ. සතුන්ට තියෙන සහජ පුරුදු. ඒවා වෙනස් කරගන්න බෑ ඒගොල්ලන්ටත්. ඒ සහජ පුරුදු නිසා තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. නැත්නම් ඒගොල්ලෝ මැරිලා යනවා. ඒ සහජ පුරුද්ද කරගන්න බැරි වුණා. නමුත් අපි එහෙම නෙවෙයි පුතේ. අපිට සහජ පුරුදු තිබුණා. අපි ඒවා වෙනස් කරගත්තා. අපි හොමෝ වෙනස් වෙලා අලුත් උපකරණ හදා අපේ ජීවිතය සැපවත් කර අපි ඉස්සරහට ආවා. විද්‍යාඥයෝ තමයි මේ අලුත් උපකරණ හදලා ඒක ලබා දුන්නේ. හරි. එහෙමනම් මෙච්චර ලොකු දෙයක් වෙන්න මොකද්ද මිනිස්සු ළඟ තියෙන සත්තු ළඟ නැති මොකක්ද දේ? මොකද්ද? පුතේ සත්තුන්ගේ මොළය තුල නැති අපේ මොළයට විතරක් තියෙන විශේෂ දේ මොකද්ද? පුතේ අපේ ශරීරය ඇතුලේ මම ඒක නම් හැමදාම කතා කරනවා. වටිනම වස්තුව ගැන මම උගන්න කියා දීලා තියෙනවා. ඒක අපේ පාඩම් වලට සම්බන්ධ වෙන ළමයි නම් දන්නවා. වටිනම වස්තුව තමයි අපි ළඟ තියෙන මොළය. මොළේ තරම් වටින දෙයක් නෑ පුතේ. මේ මොළය කියන්නේ මේ වෙනම හොඳ වටින වස්තුව. අපි ඒක ගොඩක් වටිනවා. ඒතර මේ මොළේ පැවැත්ම උදෙසා තමයි පුතේ අනිත් හැමදේම තියෙන්නේ. ඇස, කන, නාසය, දිව, ශරීරය, බඩ, කටපය, කකුල ඔක්කොම තියෙන පුතේ මොළේ ආරක්ෂා කරගන්න. මොළේ පැවැත්ම උදෙසා. එතකොට මේ මොළය ගත්තාම මේ මොකක්ද? ඒතර මේ මොළය සම්බන්ධව වෙනම පාඩමක් තියෙනවා. පැය 3ක විතර කතා කරන වෙනම පාඩමක්. හරිද? ඒතර අද ඒ ගැන කතා කරන්නේ නැහැ මම. ඒතර මේ මිනිස් මොළයේ තියෙන විශේෂ ලක්ෂණයක් නිසා තමයි පුතේ අපි සතුන්ගෙන් වෙනස් වෙන්නේ. සත්තු ළඟ ඒක නැහැ. අපි ළඟ විතරයි තියෙන්නේ. මොකද්ද ඒ? ඒකට මම වෙන්දනම් ඕගොල්ලන්ගෙන් අහනවා මම ප්‍රශ්න කර අහලා තමයි ඕගොල්ලන්ගේ උත්තරය අරගෙන මේ සංවාදෙත් එක්ක ඕගොල්ලන් සම්බන්ධ කරගන්නේ. අද මම එහෙම අහන්නේ නැහැ. මමම කියන්නම් මොකද්ද කියලා. නේද? පුතේ සත්තු ළඟ නැති. ඔන්න අමල තාත්තලාත් හොඳට අහගෙන ඉන්න. හොඳේ. සත්තු ළඟ නැති සතුට කවදාවත් ලබා ගන්නත් බැරි උපකරණයක් නම් ලබා ගන්න හරි පුළුවන් හිත හැකි. සතුට කවදාවත් මේක ඒගොල්ලන්ගේ කරගන්න බෑ. අපිට විතරක් තියෙන දෙයක්. මේක පුතේ අපිට සහජයෙන් උරුමිච්ච දෙයක්. උප්පත්තියෙම ලැබෙන දේ. හරිද? උප්පත්තියෙම ලැබුණේ. මෙන්න මේ දේ තමයි පුතේ අපි සතුන්ගෙන් වෙනස් වෙන්න බලපාන ප්‍රධාන කාරණාව. ප්‍රධානයි. ඒක නිසා තමයි මේ උපකරණ හැදුවේ. මෙන්න මේ කාරණාව මෙන්න මේ මං කියන දේ අපි ළඟ තිබෙන නිසා තමයි මේ මහා දැවැන්ත වෙනසට හේතුව. මොකක්ද මේ? මෙන්න මේක තමයි ඔයාට උගන්වන්න ඕනේ. මේක ඔයා හරියට ඉගෙන ගත්තොත් පුතේ ඔයා සතුන්ගෙන් වෙනස් වෙනවා. ඔයා මිනිසෙක් බවට පත් වෙනවා. ඔයගොල්ලෝ කියයි ඇත්ත තමයි අද ඉඳන් තමයි මම මිනිසෙක් වුනේ. අම්මා තාත්තා මට එහෙම කියලා තියෙනවා. සර්ගේ දේශනේ නිසා මම මිනිහෙක් වුණා. මෙච්චර කල් මම මිනිහෙක් වෙලා හිටියේ නෑ. මම හිතාගෙන හිටියා මම මිනිහෙක් කියලා. හැබැයි මිනිහෙක් වුණේ සර් දේශනෙන් පස්සේ. එහෙම මට අම්මලා කියලා තියෙනවා. තාත්තලා කියලා තියෙනවා. එතකොට ඔන්න දැන් එහෙනම් මම ඒක කියන්නම්. මොකද්ද වෙනස කියලා. දැන් ඒක කිව්වට විතරක් මදි. ඒක පැහැදිලි කරලා දෙනවා. හොඳද? එකක් හොඳට අහගෙන ඉන්න. දෙමාපියෝ හොඳට අහගෙන ඉන්න. මොකද ඔබ මිනිසෙක් වුණොත් ඔබ ඔබේ දරුවාව මිනිසෙක් කරනවම තමයි. හරිද? ඔබ දන්නවා ඒකේ වටිනාකම කොච්චරද කියලා. නිසා හරි ඒ තමයි පුතේ ඔන්න මම කියනවා අහගෙන ඉන්න. හරි එහෙනම් මොකද්ද මේ? ඒ තමයි චින්තනය. සිතීමේ හැකියාව කියලා කියනවා. චින්තනය. මේ චින්තන හැකියාව තියෙන්නේ පුතේ මිනිස් මොළයට පමණයි. කිසිම සතෙක් ළඟ සත්ත්ව මොළයකට චින්තන හැකියාව නැහැ. සිතීමේ හැකියාව නැහැ පුතේ. මිනිසට විතරම උරුමිච්ච දෙයක්. උප්පත්තියම අපිට මේක ලැබෙනවා. හැබැයි ලැබුණත් ඒක පළ දරන්න නම් අනිවාර්යයෙන්ම අපි ඒ ගැන ඉගෙන ගන්නම ඕන. ඒ පළ දරනවා. උප්පත්තියම ලැබෙන දේ පළ දරනවා. අපි යම්සි පරිසරයක ජීවත් වෙනකොට අම්මලා තාත්තලා ආච්චිලා අත්තලා පරිසර තත්ත්වයන් එක ජීවත් වෙනවා. ඒක පළ දරනවා. හැබැයි ඒක යම් මොහොතක නවතිනවා. පළ දරන එක. එහෙම පළ දරලා ඒක හේමම තවදුරටත් එහාට වර්ධනය වෙන්නේ නැහැ. එහෙම වර්ධනය වෙන්න නම් අපි මේ චින්තනය ගැන ඉගෙන ගන්න ඕන. අන්න ඉගෙන ගත්තට පස්සේ තමයි පුතේ එතන ඉඳලා ඊළඟ ගමන යන්නේ. ඊට පස්සේ නවතින්නේ කොහෙද? විද්‍යාඥයෙක් වෙලා. හරිද? පුංචි කාලේ පළ දැරුවා. හොඳට පළ දැරුවා පුතේ චින්තනය. ඒවා අපි කතා කරනවා ජින් පියාජේගේ තියරිය වල. ජින් පියාජේ කතා කරනවා ඔය පළ දරන විදිය. හරිද? ඉවාන් පැවුරෝ කතා කරනවා පළ දරන විදිය. පුංචි කාලේ. හැබැයි ලොකු වෙනකොට පළ දරන එක හිමින් සැරේ නැවතුණා. ඉතින් එහාට වර්ධනය වුණේ නැහැ.
ඇයි උනේ නැත්තේ? ඒක ඉගෙන ගත්තේ නෑ. ඉගෙන ගත්තේ නැති නිසා එතනින් එහාට ඒක නැවතිලා එහෙම අක්‍රිය වෙලා එහෙම අඩපණ වෙලා යනවා. දැන් ඔන්න මම ඒක කියා දෙන්න හදන්නේ. හරිද? හරි එහෙමනම් ඔන්න දැන් මොකද්ද මේ චින්තනය කියන්නේ? ඔන්න මම කතා කරන මොකද්ද චින්තනය කියන්නේ? නිකන් වචනයක් කිව්වට හරියන්නේ නැහැ. එතන මේක පරිශන කරන කාලේ මම මේ ගැන පරිශන කරා දැන් අවුරුදු 10 කට 15 20 කට විතර කලින් මම ඉතින් ගිහිල්ලා අහනවා එක එක්කෙනාගෙන්. මම ගොඩාක් වෙලාට තැබෑරුමක් ළඟට ගිහිල්ලා පොලිමේ ඉන්න මිනිස්සුන්ගෙන් ඇහුවා. මං හොඳටම බිබී ඉන්න මිනිස්සුන්ගෙනුත් මේක ඇහුවා. මිනිස්සු සත්තුන්ගෙන් වෙනස් වන්නේ කොහොමද මහත්තයා? කල්පනා කරලා උත්තරයක් දෙන්නකෝ. කිව්වහම ඉතින් යා කල්පනා කරලා කිව්වා මේ අපිට සිතීමේ හැකියාව තියෙනවානේ සත්තුන්ට සිතීමේ හැකියාව නැහැ කිව්වා. හරිද? මං කිව්වා හරි බොහොම හොඳයි සිතීමේ හැකියාව තියෙනවා. දැන් එයා හොඳටම බීලා පැහැල්ලා ඉන්නවා පාරේ. දැන් සිතීමේ හැකියාව තියෙනවා නම් එයා පාරේ වැටෙන්නේ නෑනේ පුතේ වෙරි වෙලා. සිතීමේ හැකියාව තියෙනවා නම් මිනිස්සු සිගරට් බොනවද? දුම්පානය මොනතරම් අහිත කරද? වසප් දානවා ශරීරය ඇතුළට. දුම් වැටි ගැන වෙනම කතා කරන පාඩමක් තියෙනවා මගේ. හරිද? එතකොට අද ඉස්කෝලේ ළමයි සමහර සිගරට් බොනවා. ඉස්කෝලේ ළමයි බීලා හුවලා තියෙනවා. සිතීමේ හැකියාව නැහැ. ඉස්කෝලෙන් චින්තනය දෙන්නේ නැහැ. මේ පාඩම ඉස්කෝලේ කරුවා නම් ඔය කිසිම ළමයෙක් සිගරට් බොන්නෙත් නැහැ අරක්කු බොන්නෙත් නැහැ. හරිද? මේ මීසා කියන පාඩම ඉස්කෝලයක් ඇතුලේ කරොත් මේ දේශනය. හරිද? හරියට ළමයා මේක තේරුම් ගන්න විදිහට කරන්න ඕන. හරිද? කරොත් මම වග කියනවා ඒ ළමයා සිගරට් බොන්නෙත් නැහැ අරක්කු බොන්නෙත් නැහැ කවදාවත්. හරිද? මගේ ඉස්සර තිබුණා ගිනි පුපුර කියලා මම තරුණ කාලේ අවුරුදු 21 කාලේ ගිනි පුපුර කියලා මගේ තිබුණා මද්ද්‍රව්‍ය විරෝධී සංවිධානය මම හැදුවේ ඒක. අවුරුදු 25 විතර කාලේ. හරිද? එතෙද්දී මම මේ ප්‍රෝග්‍රෑම් එක කරනවා ඉස්කෝල වලට ගිහලා මම මේ වැඩසටහන කරා. මේ අද ඕගොල්ලෝ වැඩසටහන ඔයගොල්ලෝ ඉපදිලත් නැහැ මම හිතන්නේ පුතාලා. හරිද? මම දන්න ඒ වෙලාවේ ගුරුවරු ඇහිල්ලා ඇඬුවා මං ඉස්සරහට ඇවිල්ලා. මේ පුදුම අපිත් ඉගෙන ගත්තානේ සර්. මේ පුදුම දෙයක් කියලා. ඒ ළමයින්ගේ ජීවිත වෙනස් වුණා. නමුත් අපිට දිගටම කරගෙන යන්න බැරි වුණා ඒක. මද්ද්‍රව්‍ය සමාගම් ඇවිල්ලා පොඩ්ඩක් මගේ ජීවිතෙත් නැති වෙලා යනවා. හරිද? මන්ත්‍රම් සමාගම් හෙලේසි වැඩක් නෙවෙයි ඒක. හරිද? ඉතින් ඔන්නම අය පස්සේ කතා කරමු. හරි. එහෙනම් දැන් ඔන්න කියලා දෙන්නම් මම මොකද්ද මේ චින්තනය කියන්නේ. හරි. දෙමාපිය හොඳට අහගෙන ඉන්න. දැන් පොඩි ළමයිට තේරෙන්නේ නැතු වෙයි. හරි. මම දැන් මේක පැහැදිලි කරලා දෙන්න කලින් දැන් කතා කරේ මේ චින්තනය නිසා විච්ච වෙනස. උපකරණ හදාගත්තේ මීසා ළඟ චින්තනය තිබුණු නිසා. හරිද? චින්තනය නොතිබුණු නිසා සත්තු ළඟ සත්තු මොකුත් හැදුවේ නැහැ. ඔය හිටියා. උපකරණ හදාගත්තේ අපි කටුමැටි ගේ ඉඳලා අද මේ නවීන ගෙදෙට්ට ආවේ. ඒ වගේම පයින් ගියේ අපි අහසින්ද මුහුද යටින්ද අති නවීන යාන වාහන වල නැගලා විදුලි කෝච්චිය නැගලා පැයට කිලෝමීටර 500 විතර වේගෙන්ද අපි යන්නේ. උපකරණ හදාගත්තේ පුතේ චින්තනය තිබුණ නිසා. එහෙනම් මොකද්ද මේ චින්තනය කියන්නේ? මෙන්න මේක හරියට ඉගෙන ගන්න ඕන. හරි. එහෙනම් මේක ඔයාලට මම පැහැදිලි කරලා දීමු උදෙසා මම වනාන්තරයට ගිහිල්ලා අල්ලන් එනවා සතෙක්ව. අල්ලන් එනවා පුතේ මොකෙද අල්ලන් එන්නේ සතව ගන්න හුරු පුරුදු සතෙක් ගමු අපි. අපි අල්ලන් එමු රිලවෙක්ව. ඔන්න දැන් රිලවෙක් අල්ලගෙන එනවා අපේ ගෙදරට. රිලවෙක්. හරිද? දැන් මේ රිලවට පුරුදු ටිකක් තියෙනවානේ පුතේ. ගස් උඩ පැන පැන යන්න පුළුවන්. එයාගේ පැටියාව උකුලේ තියාගෙන ගස් උඩ පයින්න පුළුවන්. එහා අතින් ඉඳන් මෙහා අතට පයින්න පුළුවන්. රිලවගේ පුරුදු. උප්පත්තියෙම රැගෙන ආව පුරුදු. එතකොට දැන් මේ රිලව මම අපේ ගෙදරට අරගෙන ඇවිදිලා දැන් ඔයගොල්ලෝ දැකලත් ඇතිනේ රිලව. අර රිලව ඉන්නවනේ පුතා රහිගුන්ට කියලා ළඟ ඉන්නේ. පාරවල් වල ඉන්නේ රිලව නැටුම් පෙන්නන අය. ඒගොල්ලෝ මේ රිලව පුරුදු කරලා තියෙනවා. දැන් මේ රිලවට කියනවා දැන් අහිගුන්ට ගාන් ඉන්න රිලව මම මේ කතා කරන්නේ නේද? දැන් මං අල්ලන් ආවේ කැලෑවේ ඉන්න රිලවෙක්. මේ අහිගුන්ට ගාන් ඉන්න රිලවට කියනවා අහිගුන්ට කියනවා දැන් පෙන්නහම් බලන්න මේ උල තියෙන හැටි රජ කාලේ උල තියෙන හැටි පෙන්නහම් කියලා කියනවා. අර කෝටුවක් මෙහෙම කෙලින් කරලා කියනවා. රිලව මොකද කරන්නේ? ටක් කාලා කෝටු උඩට පයිල්ලා ස්ටල් පල්ලෙහාට එනවා. දැන් මට මේක ඔයාලට පෙන්නන්න බෑ වීඩියෝ එකක් නෑ මේ වෙලාවේ. හරිද? ඕනම් වීඩියෝ හොයලා YouTube වලින් හොයාගන්න පුළුවන්. අහිගුන්ට එකේ රිලන් හිටිල්ල. ඊළඟට කියනවා පෙන්නහම් රජ කාලේ නෑ මේ නැන්දම බලන්න ගිය හැටි. වම් අර මල්ලක් කරේ ගාගෙන පටේ ඇවිදිනවා. ඊළඟට පෙන්න දැන් නට මම මේ කිව්වහම නටනවා. ඊළඟට මේ මලල්ලක් දීලා කියනවා පැනපම් පුතේ මේ මලල්ල ඇතුලේ. මොන්න මේ මලල්ල ඇතුලේ මයින්නවා. රිලව අන්නේ එහෙමයි පුතේ. ඒතකොට හැම රිලවකටම බුලන්ද ඔක් කරන්න. එහෙම කරන්න බෑ. ඒ රිලවව කැලාවේ ඉන්න රිලවෙක් මම අල්ලන් ආවා වගේම අල්ලගෙන ඇවිදිලා උට පුරුදු කරලා තියෙනවා. අලුතෙන් පුරුදු ඇති කරලා තියෙනවා. ඔන්න ඒතකොට සත්වලෝ කියන සතු ගත්තාම සමහර සතුන්ට පුළුවන් පුතේ
තියෙන පුරුදු ඉවත් කරලා ඒවත් එහෙම තිබිද්දි හරි අලුත් පුරුදු ඇති කරන්න. ඒ කියන්නේ පරිසර තත්ත්වයේ වෙනස් වෙන විට ඒ පරිසර තත්ත්වයට අනුව ඒගොල්ලෝ අලුත් පුරුදු ඇති කරගන්නවා. අපි ඒවට කියනවා අත්පත් කරගත් ප්‍රතීක කියා. ප්‍රතීක කියා කියලා කියන්නේ. ඒවා හරි අත්පත් කරගත් පුරුදු. ඒතර මෙන්න මෙහෙම පුරුදු ඇති කරගන්න පුළුවන්. ඒවා පූසට පුළුවන්, බල්ලට පුළුවන්, ඊළඟ අලියට පුළුවන්. දැන් විදුලිය දැම්මහම මගාව ආරක්ෂා කරගන්න විදුලිය වටේම විදුලිය. අලියා මොකද කරන්නේ? දීකරක් යනකොට ඈත පිට තියෙන ලොකු කඳන් කොටන් ගෙනල්ලා ඇදගෙන ඇවිල්ලා අර විදුලි වැට උඩට දානවා. දාලා වෑර් දෙක ෂෝට් කරලා අලියා එනවා වත්තට ඇවිල්ලා හොඳට ගස් කුඩු කාලා යනවා. දැන් අලියෝ විදුලිය සම්බන්ධ විශේෂ ඥානයක් තියනවද? බුදු වැඩන්නේ අලියා බලන්නකො කොටයක් ඇදගෙන ඇවිල්ලා අර වෑර් දෙක ෂෝට් කරන්නේ මේ කුඩට දාලා නැත්නම් අලියට කරන්ට් එක වදිනවනේ. අලියා පුතේ අලුත් පුරුද්දක් හොයාගත්තා. අත්පත් කරගත්තා ඒ විදුලිය සම්බන්ධයෙන්. හරිද? ඉතින් ඒක මේ එහෙම පුරුදු ඇති කරගන්න පුළුවන් සමහර සත්තුන්ට. ඒකකොට දැන් මේ වගේ ගත්තොත් එහෙම ඔයගොල්ලෝ දැකලත් ඇති සර්කස් කණ්ඩායම් වල ඉන්න වලස්සු. මොකද ඒගොල්ලන් පුරුදු. බයිසිකලේ පැදගෙන යනවනේ පුතේ. පුට් සයිකලේ පැදගෙන යනවා. නිකන් නෙවෙයි කම්බියක් උඩ. හිතා ගන්නකො කම්බිය උඩ පුට් සයිකලේ පැදගෙන යනවානේ වලහා. මම එහෙකලා තිනවා එහෙම. හරිද? එහෙම ඒ අලුත් පුරුදු. ඒතර අන්න ඒ වගේ දැන් අපි ගන්න සත්තුවත් එක්ක යන්නකෝ බලන්න ඔයා. සත්තුවත් ඉතින් අලි සෙල්ලම් මං හිතන්නේ ඔයගොල්ලෝ දැකලා තියෙනවද දන්නේ නැහැ. අලි සෙල්ලම්. මම දැකලා තියෙනවා. දැන් සත්තුවත් වෙන පුටු දැන් අලි පුංචි අලි පැටව වගේක් ඇවිල්ලා නටනවා. එක එක විදිහට නටනවා. පුටු උඩ වාඩි වෙනවා. හරිද? දැන් ඔන්න මම දැක්ක දේ තමයි එදා ඇත්ත සිද්ධියක් මේක මම පොඩි කාලේ කියන්නේ 9 පන්ති වගේ කාලේ සත්තුවත් ගිය වෙලාවේ මම දැක්කේ අලි සෙල්ලම් වලදී අලි 3 දෙනෙක් ඉන්නවා. එතකොට මේගොල්ලෝ පුටු උඩ වාඩි වෙනවා. පුටු උඩ නගිනවා. ඊපස්සේ ඔන්න දැන් එක අලියෙක් පුරුදු කරලා තියෙන එක අලියෙක් දුවගෙන ගිහලා පුටු උඩ වාඩි වෙනවා. වාඩි වුණාට පස්සේ අනිත් අලිය ඔක්කොම වටේ ඇවිදගෙන යනවා. ඊට පස්සේ දැන් කොහොම හරි ආයි අලි ටික එළියට ගිහලා අනිත් අලිය දුවගෙන යන පුටු උඩ වාඩි වෙන්න. වාඩි වෙන යනකොට අනිත් අලියෙක්ගේ හොඩවැල හැප්පිලා පුටු වැටෙනවා. හරිද? දැන් අනිත් අලිය දුවගෙන එන්නේ පුටු උඩ වාඩි වෙන්න. දැන් වටේ යන අලියෙක්ගේ හොඩවැල හැප්පිලා පුටු වැටෙනවා. දැන් අලියට වාඩි වෙන්න විදිහක් නැහැ. හරිද? හරි ප්‍රශ්නයක්. ඊට පස්සේ එතන හිටිය අර ඇත් ගොව්ව දුවල ගිහලා පුටුව ගෙලින් කරලා තියෙනවා. ඊට පස්සේ අලිය ඇවිල්ලා වාඩි වෙනවා. හරි නම් පුටුව ගෙලින් කරගෙන වාඩි වෙන්න එපා. හරිද? එහෙම පුරුද්දක් නෑ. පුටුවෙන් වාඩි වෙන්න විතරයි උඩ පුරුදු කරලා තියෙන්නේ. වැටිච්ච පුටුවක් ගෙලින් කරගන්න පුරුදු කරලා නෑ පුතේ. හරිද? ඊසාලිය අසරණ වෙනවා එතෙද්දි. දැන් මේ පුටුව ගෙලින් කරලා දුන්නා වාඩි වුණා ගිහිල්ලා. ඉතින් අපි බලාගෙන හිටියා ඒ වෙලාවේදී අනිත් අය ඔක දැක්කේ නෑ. මමත් ඒ වෙලාවේ මේ දැන් නැහැ මොන කතාවක්. හරි පස්සේ මම මිනිස් චින්තනය ගැන ඉගෙන ගත්තට පස්සේ මම පස්සේ දැනගත්තා එදා මේක නේද උනේ කියලා. හරිද? දැන් සමහර වෙලාවට මේ ගිරව් ඉන්නවනේ පුතේ කූඩුව ඇති කරන ගිරව. පෙතපු බත් කෑවද කියලා අහුවාම බත් කෑවා කියනවා. හරිද? හැබැයි දැන් ඒ වෙලාවෙත් එයා බඩගින්න ඉන්නේ. කාලා නෑ දවස් දෙක තුනකින්. හැබැයි බත් කෑවා කියලා කියනවා. එතකොට මෙන්න මේ විදිහට දැන් පුරුදු තියෙනවා සමහර සත්තුන්ගේ. දැන් ඔන්න දැන් මම කරන්නේ මොකක්ද දැන් මම අලුත් පුරුද්දක් ඇති කරන්න සතෙක් අල්ලගෙන ආවා කොහාට ගිහිල්ලාද කැලෑවට ගිහිල්ලා අල්ලගෙන ආවා කාවද රිලවෙක්. දැන් මේ රිලවව අල්ලන් ඇවිදිලා මම මේ රිලවට පුරුදු කරනවා දුවලා පුතාලා අහන් ඉන්න අලුත් පුරුද්දක්. මොකද්ද මම පුරුදු කරන්නේ? මම පොඩ්ඩක් මේක ඇඳලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට. හරිද? මම පුරුදු කරනවා බලන්න පොඩ්ඩක්. මම පුරුදු කරන පුතේ අලුත් පුරුද්දක්. මම කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. කාමරයක් ඇතුළට ගිහිල්ලා මේ රිලවව දානවා. ජනෙල් දොරවල් ඔක්කොම වහලා තියෙන්නේ. හරිද? කන්න දෙන්නේ නැහැ. බඩ කින්නේ තියෙනවා. කන්න දෙන්නේ නැහැ. දැන් හිතාංගු දැන් කන්න දවස් දෙකක් විතර කන්න නැති වෙනකොට හොඳටම බඩ කිනි වෙලා. හරිද? මම කරන්නේ ඊට පස්සේ කාමරය ඇතුළට හිමින් සැරේ ගිහිල්ලා මෙන්න මෙහෙම දෙයක් කරනවා. මම දැන් මේක ඇඳලා පෙන්නන්නම්. හරිද? මම කරන්නේ හොඳට ඉදුණු රතු පාට හොඳ ඇපල් ගෙඩියක් ගේනවා. හරිද? මගේ පෑන ඇපල් ගෙඩියක් ගෙනාවා. මම මේ ඇපල් ගෙඩිය මෙන්න මෙහෙම රතු පාටයිනේ. ඔන්න මම ඇපල් ගෙඩිය මෙන්න මේ විදිහට මම මේ ඇඳලා පෙන්නන්න හදන්නේ. ඇපල් ගෙඩිය මෙන්න මෙහෙම තියලා හරිද? කාමරේ තිබ්බහටිය වඳුර මොකද ගන්නෙ? පැනගෙන ආපෙටි ඇපල් ගෙඩිය ගන්නවා කනවා. අමන්නේ යට කන්න දෙනවා. දෙවෙනි දවසෙත් දැන් දවස් දෙකක් විතර බඩගින්නේ තියලා ආයි දවසක් ගිහිල්ලා
මං ඇපල් ගෙඩියක් තියෙනවා. ඇපල් ගෙඩිය තිබ්බහම අන්න වඳුරා මම වඳුරනේ රිලව ඇවිදින්න ඇපල් ගෙඩිය අරගෙන කනවා. දැන් මෙයාට ඇපල් කන්න පුරුදු කරා. හරිද? දැන් තම ගස්වල පැලමැන ඉන්න කෙනා ඇපල් කනවද අපි දන්නේ නැහනේ. කොහොම හරි බඩගිනට ඇපල් කන්න පුරුදු කරනවා මුලින්ම. ඊට පස්සේ මම මොකද කරන්නේ? ඔන්න පුතේ මම දැන් මෙයාට මෙන්න මෙහෙම දෙයක් කරනවා. ඇපල් ගෙඩිය මෙහෙම තියලා ඇපල් ගෙඩිය වටේට මම ගින්දර වලල්ලක් මෙහෙම ගහනවා. ගිනි වලල්ලක් ගහනවා. දැන් ගින්දර මෙහෙම ඇවිලෙනවා. මෙහෙම වටේට බිම තියෙන ඇපල් ගෙඩිය මෙහෙම තියෙනවා. ගින්දර වලල්ලක් වටේට තියෙනවා. දැන් ඇපල් ගෙඩිය ගින්දර ඇවිලෙන නිසා දැන් මෙයා බඩගිනීමේ රිලමට එනවා ගිනි වලල්ල ළඟට. මම මේ ඔප්පු කරන්න යන්නේ පුතේ චින්තනය ගැන පාඩම. හොඳට අහගෙන ඉන්න. මේ මෙතනින් තමයි ආගේ ජීවිතේ රැස් වෙන්නේ. හරිද? දැන් හොඳට අහගෙන ඉන්න මේ පාඩම. ආගේ ජීවිතේ වෙනස් කරන පාඩම මේක. මේ ඔයව මිනිසෙක් කරන පාඩම. මතක තියාගන්න. හරි? දැන් මෙන්න මේ විදිහට ඇපල් කන්න පුරුදු කරා. මේ රිලවට බඩගින්නේ ඉන්නේ. අනිත් දවසේ මම කරන්නේ ඇපල් ගෙඩිය තියලා බාධකයක් නිර්මාණය කරනවා. වටේට ගහනවා ගිනි වලල්ලක්. ගින්දර පත්තු වී තියෙනවා දැන් මෙහෙම. බඩගින්නේ ඉන්න රිලවා එනවා පුතේ මෙතෙට ඇපල් ගෙඩිය ගන්න බෑ අත පිච්චෙනවා. හරිද? ගන්න බෑ. හැබැයි මම මෙහෙම දෙයක් කරනවා. හරිද? මම කරන්නේ වතුර පයින්ටුවක් මෙන්න මෙහෙම අරගෙන දැන් මේක වතුරක් තියෙනවා මෙහෙම. වතුර බාස්කට් එකක්. හයන්නකෝ. මේක ළඟින් තියෙනවා. ගිනි වලල්ල ළඟින් තියෙනවා. හරිද? තියලා මම ඉන්න හද නැතුව ඉන්නවා. දැන් මේ රිලව එනවා. ඒට පයින්නවා, මේට පයින්නවා, උඩින් පයින්නවා, ගන්න හදනවා. හැබැයි වතුර පයින්ටුවකුත් ළඟ තියෙනවා. ඇපල් ගෙඩිය ගන්න බෑ පුතේ මෙයාට. හැබැයි ඔහොම පයින්කොට විනාඩි 30ක් 45ක් පැයක් වගේ කාලයක් ගත වෙන විට එහෙට මෙහෙට පයින්කොට හරිද? අහම්බෙන් මෙන්න මෙහෙම දෙයක් වෙනවා. හිතලා කරන එකක් නෙවෙයි. අහම්බෙන් මෙයාව හැප්පෙනවා පුතේ වතුර පයින්ටුවේ. හැප්පිලා වතුර පයින්ටුව වැටෙනවා. වැටිලා ඒ වතුර ගිහිල්ලා ගින්දර උඩට ගින්දර නිවෙනවා. නිවුණාට පස්සේ නිවෙනවා. දැන් මෙයා කරපු එකක් නෙවෙයි හොඳේ. ගින්දර නිවෙනවා. මේ රිලවට හරි සතුටුයි. ඇපල් ගෙඩිය අරගෙන කනවා. ඇපල් ගෙඩිය අරගෙන කනවා. ඕන්න ඔයාටත් මේක කරන්න පුළුවන්. රිල එකක් අල්ලන් එලවන්න ඔයාගේ ගෙදර පූසට කරන්න පුළුවන්. ඔයා ගෙදර පූසෙක් ඉන්නවනම් මේ වගේ විවිධ පුරුදු හදන්න පුළුවන් පූසන්ට. හොඳේ. හරි එතකොට දැන් ඔන්න මම කරපු එක. වතුර පයින්ටුවක් තිබ්බ ගිනි වලල්ල දැන් පත් වෙනවා. මම ඇවිල්ලා දැන් ඇපල් ගෙඩිය ගන්න බලනවා. මේ මැද්දේ තියෙන පුතේ ඇපල් ගෙඩිය. ඉතින් මේක ඉදිච්ච ඇපල් ගෙඩියක්. හොඳද? ඔයාලා පාටත් මේ ඉදිච්ච ඇපල් ගෙඩිය ගන්න තමයි මෙයා try කරන්නේ. මම ඉතින් ඇපල් ගෙඩියක් මෙතනින් තියන්න බෑ. මම ඇපල් වෙනුවට පොඩි සංකේතයක් ඇන්දා මේ රවුමක් හොඳේ. දැන් රිලවෙකුත් අඳින්නවන නේද? රිලවකුත් මම කොහොමද රිලවෙක් අඳින්නවා? අන්න මේ රිලව කියලා හිතන්නකෝ. මේ වල්ගිකුත් තියෙනවා. හරිද? ඔන්න රිලව. හරිද? දැන් කොහොම හරි ඇපල් ගෙඩිය ගත්ත මෙයා මේ වතුර පයින්ටුවේ තියෙන වතුර ගින්දරට වක් කළාද? නෑ. මේක හම්බෙන් අර ඇඟේ හැප්පිලා වතුර පයින්ටුව වැටුණා. ළඟනේ තියෙන්නේ. ඊට පස්සේ මම දෙවෙනි දවසෙත් මොකද කරන්නේ? දැන් මෙයා බඩගින්න ඉන්නවා. ඊට පස්සෙන්දත් මම කරන්නේ ඇපල් ගෙඩියක් තියෙනවා. ගිනි වලල්ලක් ගහනවා. වතුර පයින්ටුව ළඟින් තියෙනවා. එදත් මෙයා එනවා. ඒට පයින්නවා, මෙහෙට පයින්නවා. බඩගිනි ඉන්න බෑ. ගන්න දැන් අත දානකොට අත පිච්චෙනවා. මුකුත් කරගන්න බෑ. මෙයා අසරණයි දැන්. බඩගින්න වැඩි ඌමනාව තියෙනවා පුතේ. බඩගින්න ඌමනාවක් නේ. මේ ඌමනාව තියෙනවා. ඒකට යන්න ලොකු බාධකයක් තියෙනවා. ගිනි වලල්ලක්. හරිද? ගන්න බෑ. ඇපල් කන විත්‍යක් දන්නවා. දැන් try කරනවා. එහෙට මෙහෙට පයින්නකොට එදත් පුතේ වතුර පයින්ටුවේ මෙයාව හැප්පිලා ගිනි වලල්ලට වතුර පයින්ටුව වැටෙනවා. ගින්දර නිවෙනවා. මෙයා ආසාවෙන් ඇපල් ගෙඩිය අරගෙන කාලා බඩ අත ගන්නවා. බඩ පිරුණා. හරිද? දැන් කොහොම ඊට පස්සේ ආයෙත් ඕකම කරනවා. ඕකම කරන පුතේ හැමදාම. ඇපල් ගෙඩියක් තියෙනවා. ගිනි වලල්ලක් තියෙනවා. තියලා වතුර පයින්ටුවකුත් තියෙනවා. පුතේ සතියක් විතර ඕක කරනකොට මං කියවනේ මේ රිලවට පුළුවන් අලුත් ප්‍රතික ක්‍රියාවන් අත්පත් කරගන්න. ගස් උඩ පයින් එක විතරක් නෙමෙයි. මෙයා පරිණාමයෙන් දියුණු සතෙක්. ඒ නිසා අලුත් පරිසර තත්ත්වයන් ඇතුලේ අලුත් ප්‍රතික ක්‍රියාවන් අත්පත් කරගන්න පුළුවන්. මේ ගැන ගොඩක් ගැඹුරින් කතා කරන්න ඕන ඉස්සරහට. හොඳේ. එතකොට මෙයා මොකද කරන්නේ? ටික වෙලාවක් මම කියන්නේ දවස් 5ක් 6ක් මේක දිගටම කරනකොට මෙයා අවසානයේ දැනගන්නවා මේ වස්තු දෙක අතර තියෙන සම්බන්ධතාවය. භාෂාවක් නැතුව ඔන්න මතක තියාගන්න. කිසිම සතෙකුට භාෂාවක් නැහැ. මිනිසට විතරයි ලැන්ග්වේජ් එක තියෙන්නේ. හරිද? හැබැයි සත්තු ස්වභාව ධාමයේම කොටසක්.
සබහා දහමට ගොඩාක් සමීපයි සම්බන්ධයි සබහා දහමේ කොටසක්. සතා කියන්නේ. මිනිසා සබහා දහමේ කොටසක් නොවේයි. ඔන්න මිනිසා සබහා දහමෙන් වෙන් වෙලා සබහා දහමත් එක්ක ගනුදෙනු කරුවෙක්. හරිද? සතා සබහා දහමේ ගනුදෙනු කරුවෙක් නෙමෙයි සබහා දහමේම කොටසක්. භාෂාවක් නැහැ. මේ ගැන ගැඹුරින් කතා කරනවා ඉස්සරහට. මේ කියපු දේ හරි ගැඹුරුයි හොඳේ. 10 පන්ති 11 පන්ති වෙනකොට ඒ පාඩම් හොඳට රසවින්ද විදිහ කතා කරන්න පුළුවන් අපිට. හරිද? එතකොට දැන් මොකද වෙන්නේ? අලුත් ප්‍රතීක ක්‍රියාවක් අත්පත් කරගන්නවා. අලුත් පුරුද්දක් ඇති කරගන්නවා. මොකක්ද ඇති කරගන්නේ? දැන් ඔක මාසයක් දෙකක් ගති කර මේ දේම කරනකොට පස්සේ මෙයා මොකද වෙන්නේ? ඇපල ගෙඩිය තියලා ගිනි වලල්ල ගහලා වතුර පයින්ටුව ළඟින් තිබ්බහම මූට කිසි ප්‍රශ්නයක් නැහැ පුතේ. මූ දුවගෙන එනවා වතුර පයින්ටුව ළඟට. වතුර පයින්ටුව ගින්දරට පෙල්ලනවා. ගින්දර නිවනවා. ඇපල ගෙඩිය අරන් කනවා. මෙන්න මේ ප්‍රතීක ක්‍රියාව මෙයා අත්පත් කරගන්නවා. හරිද? මෙහෙම තමයි පුරුදු ඇති කරන්නේ ඕනම සතෙකුට. අලුත් පුරුදු. එතකොට මෙයා දැන් ගිනි නිවන හමුදාවට සුදුසුද? ගියයි වතුරෙන් ගින්දර නිවනවානේ. පුතේ මෙයා දන්නේ නැහැ මෙයාට භාෂාවක් නැහැ මේ රිලවට. එයාට වතුර කියලා වචනෙකුත් නැහැ. ගින්දර කියලා වචනෙකුත් නැහැ. එයා දන්න දෙයක් තියෙනවා. ඇපල් ගෙඩියක් තියෙනවා නම් ඒක වටේ ගිනි වලල්ලක් තියෙනවා නම් ළඟ වතුර මනිට්ටුවක් තියෙනවා නම් එයා වතුර කියලා වචනයක් නැහැ. දැන් අපි මේ වතුර කියන වචනේ ආශ්‍රය කරගෙන මේක පැහැදිලි කරන්නේ. ඌට එහෙම වචනයක් නැහැ. ඌ වස්තු දෙක අතර තියෙන සම්බන්ධතාවය හඳුනගෙන තියෙනවා. ඒ වස්තුවේ මේ වස්තුව මෙහෙම දැම්මහම ගින්දර මේ වස්තුවේ තියෙන ගින්දර කියන වචනයක් නැහැ. මට ඇපල් ගෙඩිය ගන්න පුළුවන් වෙනවා. අලුත් ප්‍රතීක ක්‍රියාවක් අත්පත් කරගත්තා. දැන් මේ රිලව පාවිච්චි කරලා මට ඕන කීයක් හරි හොයාගන්නත් පුළුවන්. මම යනවා පුතේ දැන් ටවුන් එකට. ටවුන් එකට ගිහලා මෙන්න බලන්න මගේ ළඟ අමුතු රිලවෙක් ඉන්නවා. ගිනි නිවන හමුදාවටත් සුදුසු රිලවෙක් ඉන්නවා කියලා හොඳ කතාවක් කියලා ගානවා ගිනි වලල්ලක්. යාලා ඇපල් ගෙඩියක් තියෙනවා. වතුර පයින්ටුවක් තියෙනවා ළඟින්. තියලා ඉවරලා දැන් මම මේ රිලව අතරිනවා. රිලවට මුකුත් කරන්න බෑ පුතේ. එයාට වෙනස් වෙන්න බෑ. අරක දැක්ක හැටි යාට ප්‍රතීක ක්‍රියාව සිද්ධ වෙනවා. ඇපල් ගෙඩිය දැක්කම කෙලවුරනවා. ඒ ටක් ටක් ගාලා එයාගේ ඇඟ ඇතුළෙම යම්කිසි යන්ත්‍රයක් වගේ ක්‍රියාත්මක වෙනවා එයාගේ මොළය. යාන්ත්‍රික ක්‍රියාවලියක් තියෙන්නේ. ඒක නවත්තන්නත් එයාට බෑ. යාන්ත්‍රික ක්‍රියාවලියක්. මේ වස්තු ටික ඒ විදිහට දැක්කහම එයාගේ ඒ මොළේ එයාගේ අසහරා මේක ගිහිල්ලා ඒ වෙලාවේ ඒක ටක් ගාලා ක්‍රියාත්මක වෙනවා යන්ත්‍රය. මොළය ක්‍රියාත්මක වෙලා ඒක රිසල්ට් එක එනවා. මොකද්ද? මෙයා එනවා වතුර පයින්ටුව ළඟට වතුර පයින්ටුවෙන් ගින්දර නිවලා ඇපල් ගෙඩිය අරගෙන කනවා. කට්ටිය අප්පුඩි ගහනවා, හැමෝම සල්ලි දානවා. ඔන්න මගේ රිලවා. දැක්කද? ඔන්න ඔහම රිලවෙක් හදන්න පුළුවන්. අලුත් පුරුද්දක් ඇති කරා. ගස් උඩ පැන පැන ඉන්න රිලවුන්ට මේ පුරුද්ද නැහැ. හරිද? දැන් රිලව වවිනට වන්න වලහෙ පාවිච්චි කරන්න පුළුවන්. පූසෙක් පාවිච්චි කරනවා නම් ඉතින් ඇපල් ගෙඩිය අයින් කරන්න නෝ. පූස ඇපල් කන්නේ නැහැ. කරවල කැල්ලක් තියන්න පුළුවන්. පූසට නොදේ. බල්ලෙක් පාවිච්චි කරනවා කරවල කැල්ලක් තියන්න පුළුවන්. පූස පාවිච්චි කළපුත් එක එක සෙල්ලම් කරන්න පුළුවන්. දැන් ඉස්සර අපේ ගෙදර හිටිය පූසෙක්. දැන් පූසෝ හැමෝම අරයි යනවා. ගෑනු සතාව කවුරුත් ගෙනියන්නේ නැහැ පැටව දාන හින්දා. මම කරේ පුයහස්වල ගෑනු සතාට පුරුදු කරා අලුත් සෙල්ලම් ටිකක්. වල මෙහෙම අත දික් කරාම අත උඩින් පයින්නවා. කෝට්ටක් දික් කරාම කෝට්ට උඩින් පයින්නවා. පුරුදු කළා මං කිව්වා පුංචි කාලෙම මේ අපේ ගෙදර ඉන්න ලස්සන සෙල්ලම් කරන පූසෝ ඉවහම දැන් කවුරු හරි ආවම මං කරන්නේ කෝට්ට දික් කරනවා. කොහොසයිල කෝට්ට උඩින් පයින්නවා. එහෙම කරන්න පුළුවන්. ඊට පස්සේ කට්ටිය යනවා. ඔන්න ඔහොම තමයි මම පූස පැටව ගහන පූසාක බව දුන්නේ කට්ටියට. ඒ අපේ ගෙදර පූසෙක් හිටියා ඌ පැටව දානවා අවුරුද්දක 3 සැරයක් විතර. කවුරුවත් ගෙනියන්නේ නැහැ. ඉතින් පූස ප්‍රමාණය වැඩි වෙනකොට අපිට මේක කරන්නත් බෑනේ. මම උන්ට විවිධ සෙල්ලම් පුරුදු කරලා ඒ මම පොඩි ඒ කියන්නේ මම ඒක කරේ ඉස්කෝලේ මම එලෙවලුත් කළා. එතකොට මම හොඳේ මේ කාලේ පුරුදු කර කර පූස ටික දුන්නා ඉතින් එහෙම. ඉතින් ඔයගලන්ටත් පුළුවන් එහෙම කරන්න. එතකොට දැන් මේ ඔන්න දැන් මේ රිලවට නැති දෙයක් ඔයාලා ළඟ තියෙනවානේ. දැන් මම ඒක පෙන්වන්න හදන්නේ හොඳේ. දැන් මම මේ රිලව අරන් යනවා පුතේ ගඟක් ළඟට. ඔන්න පුතේ නිවැරදි තැනට මං ආවා. පොයින්ට් එකට ආවා හොඳේ. ඇඟිල්ල දික් කරලා පෙන්වන්නේ. මින් තේනේ කියන්නේ මෙන්න මේකයි කියලා. ගඟක් ළඟට අරගෙන යනවා. මෙන්න මං ගඟක් අඳින්නම්කො මෙහෙම. ඔන්න ගඟක් ගලාගෙන බසිනවා. අපි මේක අඳිමු මේ මොන පාටද? නිල් පාටින් අඳිමු ගඟ. වතුරත් නිල් පාටයි කියනවානේ පුතේ. වතුර නිල් පාටද? වතුරට දාන්නේ නම් අපි නිල් පාට තමයි. වතුර පුතේ නිල් පාට නෙවෙයි. වතුර අවර්ණයි. වතුරට පාටක් නැහැ. වතුර නිල් පාට වෙන්නේ පුතේ ඈත තියෙන වතුර නිල් පාටට අපිට පේන්නේ වතුර නිල් පාට නිසා නෙවෙයි. මුහුදේ ඈතට ගියාම ඈත වතුර තියෙනකොට අපිට නිල් පාටට පේනවා. ඒ වතුර නිල් පාට නිසා නෙවෙයි.
ඒක වෙනම සිද්ධියක්. එතකොට දැන් ඔන්න මේ ගඟක් තියෙනවා මෙහෙම. දැන් මේ ගඟ ළඟ මම ඇපල් ගෙඩිය තියලා ගිනි වලල්ලක් ගහලා වතුර පනිට්ටුව පුතේ මම තියනවා. කොහොමද තියන්නේ වතුර පනිට්ටුව? වතුර පනිට්ටුව තියනවා පුතේ මම. මොහොමද දන්නවද තියන්නේ වතුර පනිට්ටුව? ඉන්න බණ්ඩායක මලන් අන්න වතුර පනිට්ටුව එදා තියනවා පුතේ මෙන්න මෙහෙම. ඔන්න මම පනිට්ටුව ආය අඳින්නම්. වතුර පනිට්ටුව තියනවා පුතේ මෙන්න මෙහෙම ගඟ ළඟින් තියෙනවා වතුර පනිට්ටුව. හැබැයි එදා මේ වතුර බාස්කට් එකේ වතුර නෑ. වතුර නෑ. පනිට්ටුව හිස් පනිට්ටුවක් තියෙනවා ගඟ ළඟින්. ගඟේ වතුර ගලාගෙන බසිනවා. ගිනි වලල්ලක් ගහලා. ගිනි වලල්ල මැද්දේ තියෙනවා ඇපල් ගෙඩිය. රිලව ඉන්නවා හොඳටම බඩගිනි වෙලා. අම්මට සිරේ එදා වගේම ගිනි වලල්ල දැක්ක හැටි පැනගෙන එනවා. එයාගේ යාන්ත්‍රික ක්‍රියාවලියක් එයාගේ මොළය ඇතුලේ සිද්ධ වෙනවා. පුතේ ඒ අත්පත් කරගත් ප්‍රතීක ක්‍රියාව ඒක ක්‍රියාත්මක වෙලා දුවගෙන හැල්ලා වතුර පනිට්ටුව අරගෙන පෙල්ලනවා. ගිනි වලල්ලට පුතේ වතුර නෑ පනිට්ටුවේ. ගින්දර නිවෙන්නේ නෑ. වතුර නෑ. ගින්දර නිවෙන්නේ නෑ. එයාට වෙන දෙයක් කරන්නත් බෑ. එහා ආයි පෙල්ලනවා. නැවත පෙල්ලනවා පනිට්ටුව නෑ. ගින්දර නිවෙන්නේ නෑ. එහෙට පයින්නවා මෙහෙට පයින්නවා අත දාලා ගන්නත් බෑ මුකුත් කරන්න බෑ. ඒ අස්සේ පුතේ එයාව වැටෙනවා ගඟට. බඩගින්න ඉන්න මෙයාව ගඟට වැටෙනවා. වතුරෙන් තෙමිලා වතුර ගස ඇවිදිලා අර පනිට්ටුවෙන් පෙල්ලනවා ගන්න try කරන පුතේ එදා මේ රිලවා අසමත් වෙනවා. මොකද අත්පත් කරගත් ප්‍රතීක ක්‍රියාව තමයි ක්‍රියාත්මක වුනේ. චින්තනේ නැහැ. එතනින් එහාට යාට මුකුත් කරන්න බෑ. ගඟට වැටෙනවා පුතේ වතුරේ හොඳටම තෙමිලා වතුර ගස ඇවිදිලා අර බාල්දිය පෙල්ලනවා. මුකුත් කරගන්න බෑ. අසමත් වෙනවා. එයා ඇපල් ගෙඩිය ගන්නෙ නෑ. බඩකින්නේ මැරිලා යනවා. වෙන කන්න දෙයක් නැතිුනොත්. හරිද? මැරෙන. ওই විදිහට පුතේ අපේ අපේ ජීව පරිණාම ක්‍රියාවලියේදී අපි විශාල ජීවීන් ප්‍රමාණයක් වඳ වෙලා ගියා. අත්පත් කරගත් ප්‍රතීක ක්‍රියාවන් නෙමෙයි. ඒ කියන්නේ සහජ ප්‍රතීක ක්‍රියාවන් වෙනස් කරගන්න බැරි වුණු බොහෝ ජීවීන් වඳ වෙලා ගියා පුතේ. ඒගොල්ලෝ අපරත් අද හම් වෙන්නේ නැහැ. වඳ වුණා ගොඩාක් ජීවීන්. හරිද? ඇයි? ඒගොල්ලන්ට සහජ ප්‍රතීක ඒ කියන්නේ උප්පත්තියමගෙන ප්‍රතීක ක්‍රියාවන් අලුත් පරිසර තත්ත්වයන් වලට අනුව වෙනස් කරගන්න බැරි වුණා. ඒක නිසා ඒගොල්ලෝ වඳ වෙලා ගියා. හැබැයි එහෙම වෙනස් කරගත්තු ජීවීන් තවදුරටත් නොනැසී පැවතුණා. අලුත් පරිසර තත්ත්වයන් වලට හැඩ ගැහිලා ඒගොල්ලෝ ඉස්සරහට ගියා. හරිද? දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේක උප්පත්තියෙන් ආපු එකක් නෙවෙයි. මේක අත්පත් කරගත් ප්‍රතීක ක්‍රියාවක්. හැබැයි මේක ඉබේ වෙනස් කරන්නත් බෑ. මේක ඉතින් අපි මැදිහත් කළානේ මේ පුරුද්ද ඇති කරේ. එයා අසරණයි. ඉතින් මුකුත් කරන්න බෑ. ඉතින් මෙයා කන්න එදා හම් වෙන්නේ නැහැ. බඩගින්න. මං වාගෙන් අහන ප්‍රශ්නේ එහෙම උනේ මෙයාට මොකක් හරි මොලේ ක්‍රියාත්මක වුනේ නැහනේ. මම අහන ප්‍රශ්නේ ඒක නෙවෙයි වාගෙන්. ඒ වඳුරා වෙනුවට මේ ප්‍රතීක ක්‍රියාව මේ පුරුද්ද ඇති කළ තිබුණේ ඔයාට නම් ඔයා මොකද කරන්නේ? මේ වඳුරා නෙවෙයි දැන් ඉන්නේ ඔයා ඉන්නේ. වඳුරා නෙවෙයි වෙන්න ඔයා ඉන්නවා එතන. මං ඔයා බඳින්නම්කෝ. මේ ඉන්නේ ඔයා. ඔයා තමයි දැන් මේ ගිනි නිවලා ඇපල් ගෙඩිය ගත්තේ. වතුර බණ්ඩුවදී මං ඔයා පොඩි ගමිය කියලා හිතන්නකෝ. ඔයා මොකද කරන්නේ? ඔයා මොකද කරන්නේ? ඔව් පුතේ කියන්න. හරි දැන් මං කියන්නේ දැන් ගඟක් තියෙනවා ගලාගෙන බසිනවා. වතුරක් තියෙනවා ගඟේ හොගාලා. රිලව ඉන්නවා. රිලව ගඟට වැටෙනවා. වතුර ගස ඇවිදිලා අර හිස් පනිට්ටුව තමයි පෙල්ලන්නේ. මුකුත් කරගන්න බැහැ. රිලව අසමත්. මං අහන්නේ මේ රිලව වෙනුවට මේ පුරුද්ද ඇති කළ තිබුණේ ඔයාට නම්. ඔයා මොකද කරන්නේ? ඔයා මොකද කරන්නේ? වතුර පෙල්ලලා ගින්දර නිවා ගත්තා නෑ. වතුර නෑනේ පනිට්ටුවේ. දැන් ඔයා මොකද කරන්නේ? ගඟටත් ඕව වැටෙනවා. ඔයා මොකද කරන්නේ? මට කියන්නකෝ ඔයා මොකද කරන්නේ කියලා. හැමෝම කියන්නකෝ බලන්න පුතාලා එක එක්කෙනා මයික් එක ඔන් කරලා ඔයා කියන්න ඔයා කරන දේ. එක එක්කෙනා මයික් එක ඔන්. ගඟෙන් වතුර එකක් ගන්නවා. අනිත් පුතාලත් මං හිතන්නේ ඒකම තමයි කියන්නේ. හොඳද? හරි එහෙනම් ඔන්න මේ පුතා කිව්වා හරියට හරි පුතේ ගඟෙන් වතුර එකක් ගන්නවා පනිට්ටුවට. හරිද? හරි මම හිතමුකෝ මෙහෙම පුතේ ගඟකුත් නැහැ. දැන් මොකද කරන්නේ? පනිට්ටුවේ වතුරක් නැහැ ගඟකුත් නැහැ. ඔයා මොකද කරන්නේ දැන්?
හරියට හරි කොහෙට හරි ගිහිල්ලා පයින්ට් වතුර ගෙන. පුතේ පණිට්ටුවකුත් නැහැ. මොකද කරන්නේ? පණිට්ටුවකුත් නැහැ. ගින්දර ආවිලනේ අපේ ගෙඩියේ පණිට්ටුවකුත් නැහැ ගඟකුත් නැහැ. හරි පුතේ යන්න විදියකුත් නැහැ ළඟපාත ගෙවල් මුකුත් නැහැ. ඔයා කාන්තාරයක තමයි ඉන්නේ දැන්. කාන්තාරයක. ඈ කාන්තාරේ වතුර නැහැනේ පුතේ. පණිට්ටුවකුත් නැහැ ගඟකුත් නැහැ කාන්තාරයක තමයි ඔයා ඉන්නේ. පේන තෙක් මානක ගෙයකුත් නැහැ. මේ කාන්තාරේ දැන් ඔයා ඉන්න ගින්දර ඇවිල්ලා නැහැ අපේ ගෙඩිය තියෙනවා මට බඩගිනි. ඉලක්කයක් තියෙනවා ඔයාට දැන් මට අපේ ගෙඩිය ගන්න ඕන. බඩගිනි. ගින්දර ඇවිල්ලා අත පිච්චන දාන්න බෑ. දැන් මොකද කරන්නේ පුතේ ඔයා? පණිට්ටුවක් නැහැ. මට කියන්න මොකද කරන්නේ? කවුරු හරි මයික් එක ඔන් කරලා කියන්න පුතේ. අම්මලා තාත්තලා කියා දෙන්න එපා. අම්මලා තාත්තලා හිතන දේ හිතාගෙන ඉන්න දරුවන්ට අවස්ථාව දෙන්න කියන්න. හරි. අනිත් පුතාලා මයික් කවුරු හරි මයික් එක ඔන් කරලා තමන්ට හිතන දේ කියන්න. පණිට්ටුවකුත් නැහැ, ගඟකුත් නැහැ, වතුරක් නැහැ. කාන්තාරයක තමයි දැන් ඉන්නේ. ඇපල් ගෙඩිය තියෙනවා. වටේ ගිනි වලල්ලක් තියෙනවා. හොඳටම බඩගිනි. ඇපල් ගෙඩිය ගන්න ඉලක්කයක් ඔයාට තියෙනවා. ගන්න බෑ කියලා අතහරිනවද මොකද කරන්නේ? කියන්නකෝ බලන්න. කවුරු හරි පුතේ. හරි හරි ඔයාගේ උත්සාහය අගය කරනවා පුතේ. හොඳ උත්සාහයක්. කොහොම හරි වතුර හොයාගෙන එන්නවා try කරනවා. අර කේජු මොකද අර කපුටා කලයට ගල් දාලා වතුර ගත්තේ කතාව මතක් වුණා නේද? මටත් මතක් වුණේ කතාව. වතුර දුන්නේ අඩියෙමයි. ඒ නිසා ගල් දාලා වතුර ටිකුඩට ආවා. ඒක ලස්සන කතාවක් පුතේ හොඳද? ඒ කතාව ගැනත් අපි ඉස්සරහට කතා කරමු. හොඳේ? භෞතික විද්‍යාවට අනුව හරි වැදගත් කතාවක්. හරිද? හැබැයි දැන් එහෙම එකකුත් නැහැ. එහෙම කලයකුත් නැහැ. එහෙම වතුර හොයාගන්න තරක් ඇත්තෙම නැහැ පුතේ. කාන්තාරයක ඉන්නේ මැද්දේ. කොහොමද දැන් ගන්නෙ? මට කියන්න කවුරු හරි පුතෙක් කියන්න කොහොමද ගන්නෙ දැන් අත පිච්චෙන වතුර නැහැ. පණිට්ටුකුත් නැහැ. කියන්න දැන් කවුරු හරි කී දෙනෙක් සහභාගී වෙනවද? 1 2 3 දෙනා ඉන්නවා. 3 දෙනාගෙන් කෙනෙක් කියන්නකෝ. මයික් එක ඔන් කරලා කියන්න. හරි දරුවන්ට දැන් බැරි වුණොත් අපි දෙමාපියන්ට අවස්ථාව දෙනවා කියන්න. හරිද? එතකන් දෙමාපිය ඉන්න ඕන. හරි. දැන් කියන්න එහෙනම්. මොකද්ද? පුතේ දැන් එහෙනම් ඒක ගන්න නම් හම්බෙන්නේ නැහැ කියලා ගෙදර එනවද? හතරවල යනවද වැඩේ? පුතේ මිනිස්සු එහෙම ඉලක්ක අතහරින්නේ නැහැ. මතක තියාගන්න. මිනිස්සු එහෙම ඉලක්ක අතහරින්නේ නැහැ පුතේ. ඉලක්කයක් තියෙනවා අපල ගෙඩිය ගන්නවා කිව්වොත් ගන්නවම තමයි. හැකිනම් කරමි. නොහැකිනම් කේසේ හෝ කරමි. කේසේ හෝ කොහොම හරි ගන්නවා. ඉලක්ක අතහරින්නේ නැහැ. පුතේ ඔයාලට විද්‍යාඥයෙක් වෙන්න ඕන නම් වෙනවා. බැරි නම් කොහොම හරි වෙනවා. මට ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන. මගේ ඉලක්කය එක. බැරි නම් කොහොම හරි වෙනවා. මට ගණිතයේ හොඳ ඉස්කෝලේ ගොඩාක් දක්ෂ දරුවෙක් වෙන්න ඕන. ඉගෙන ගන්න දරුවෙක් වෙන්න ඕන. බැරි නම් කොහොම හරි වෙනවා. කොහොම හැකිනම් කරමි. නොහැකිනම් කෙසේ හෝ කරමි. කොහොමද කරන්නේ? ගඟකුත් නැහැ, වතුරක් නැහැ, පණිට්ටුවක් නැහැ. කොහොමද කරන්නේ? කාන්තාරයක තමයි දැන් ඔයා ඉන්නේ. මට කියන්න. කොහොමද ගන්න? දැන් ගිනි වතුර නැහැ. කොහොමද ගන්නෙ? කියන්න පුතේ කියන්න. මන් දන්නවා ඔයාට එකපාරටම බෑ. පොඩි කාලයක් ගත වෙනවා පුතේ. මිනිස් චින්තනය ක්ෂණිකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අර්බුදයකට දැන් ලක් වෙලා තියෙනවා. ඔන්න බලන්න. අරුට රිලවට ඇතිච්ච අර්බුදයම තමයි දැන් ඔයාටත් ඇතිලා තියෙන්නේ. අර්බුදයක් තියෙනවා, ඉලක්කයක් තියෙනවා. තියෙන දැනුමින් වැඩේ කරගන්න බෑ. හැබැයි ඔයාට චින්තනය තියෙනවා. රිලවට චින්තනය නැහැ. ඒ නිසා ඔයා කොහොම හරි ක්‍රමයක් දැන් හොයා ගන්න ඕනේ අපල් ගෙඩිය ගන්න. හරිද? ගින්නට අවිලෙනවා. මැද්ද අපල් ගෙඩිය බඩගිනි. ඉලක්කය තියෙනවා. ඌම දැන් ඉලක්කයට හරින්න බෑ. කොහොම හරි ගන්න ඕන. චින්තනෙත් තියෙනවා. තාම චින්තනය ගැන හරියට කිව්වේ නැහැ. හොඳේ. තාම චින්තන පාඩමේ අන්තිම ටික යන්නේ. දැන් කොහොමද ගන්නෙ? කියන්න මට කියන්න. පුතාලා 3 දෙනෙක් ඉන්නවා. ඔව්. මයික් එක ඔන් කරලා කියන්න පුතේ. වැලිවේරිය පුතා කියන්න. හොරණ පුතා කියන්න. 7 වසරේ පුතා ඉන්න හොරණ. කුරුණෑගල පුතා මයික් එක ඔන් කරලා කියන්න කොහොමද ගන්නෙ? හරි. එහෙනම් දැන් පුතාලා ඉදිරිපත් වෙන්නේ නැති නිසා ඔන්න අම්මලට අවස්ථාව දෙනවා. හරි. දැන් අම්මලා කියන්න
කොහොමද ගන්නෙ? වතුර නැහැ. පණිට්ටුවත් නැහැ. මේක ඕගොල්ලෝ කියන්න ඕන මම කියන්නෙම නැහැ. හ්ම්. ඕගොල්ලෝ තමයි කියන්න ඕනේ. මොකද දැන් අර්බුදය තියන්නේ ඕගොල්ලන්ට. මට නෙවෙයි මම දන්නවා ගන්න විදිය. අර්බුදය තියන්නේ ඕගොල්ලන්ට පුතේ. ඉලක්කයක් තියෙනවා. මේ ප්‍රශ්නෙට උත්තරය දෙන්න ඔයාලට පුළුවන්. මොකද පොඩි වෙලාවක් ගත වෙයි. ඔයා මේකට අනිවාර්යයෙන්ම උත්තරය සොයා ගන්නවා. මොකද ඔයා මිනිසෙක් නිසා. හරි මට කියන්න. ඔව් කුරුණෑගල පුතා මයික් එක ඔන් කරන්නකෝ. C 582. ඔව් මයික් එක ඔන් කරලා තියෙන එක පුතෙක්. හරි අනේ හොරණ පුතා මයික් එක ඔන් කරලා තියෙනවා. හරි පුතා මාත් එක්ක කතා කරන්න. ඔව් කොහොමද ගන්නෙ? ඔව් අම්මා කියන්නකෝ. ඔව් ඔව්. ඔව්. ඒක හරි ඒක හරි. අම්මගේ දැනුමින් දැන් ඔක ගින්නක් ඇති වෙන සාධක කිහිපයක් තියෙනවා. ඔක්සිජන් නැති කරා නම් හරි. දැන් මේ වෙලාවේ ඔක්සිජන් නැති කරන්න ක්‍රමයක් නැහැ නේ. හරිද? ක්‍රමයක් තියෙනවා ඔබ. දැන් ඔක්සිජන් නැති කරොත් හරි. හරි වැදගත් ඒ දැනුම. වැදගත් ඔක්සිජන් නැති කරා නම් හරි. හරිද? දැන් අපි වතුර ගහලා කරේත් අර ඒකේ උෂ්ණත්වය අඩු කරන එකනේ. ඔව් දැන් කොහොමද ඔක්සිජන් නැති කරන්නේ? වාතයේ ඔක්සිජන් තියෙනවා. දැන් ගින්න ඇවිලෙනවා. ඕතරම් ඔක්සිජන් තියෙනවා. ඇපල් ගෙඩිය ගන්න ඕන. කාන්තාරයක තමයි දැන් අපි ඉන්නේ. ගඟක් නෑ. කොහොමද ගන්නෙ? හරියට හරි අන්න හරි. කෙක්කක් අරගෙන මේ කෙක්ක දාලා ඇපල් ගෙඩිය අමුණලා ටක් ගාලා ගන්නවා. එහෙම ගන්න පුළුවන්. හරිද? එහෙම ගන්න පුළුවන්. හරිද? ගන්න පුළුවන්. අන්න එහෙම හිතනවට සතෙකුට එහෙම හිතෙන්නේ නැහැ. පුතේ මිනිහක් අන්න එහෙම හිතෙනවට අන්න එහෙම අලුත් දෙයක් කරනවට අපි කියනවා පුතේ චින්තනය කියලා. චින්තනය කියන්නේ නිකන් හිතන එක නෙවෙයි පුතේ. හිතන එක නෙවෙයි චින්තනය කියන්නේ. චින්තනයේ ක්‍රියාත්මක වෙන්න නම් සාධක කිහිපයක් අවශ්‍යයි. එකක් තමයි අරුබුදයක් තිබෙන්න ඕන. පුතේ අරුබුදයක් නැති තැන චින්තනයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දෙවෙනි එක තමයි ඉලක්කයක් තිබෙන්න ඕන. ඉලක්කයක් නැත්නම් අරුබුදය ඇති වෙන්නේ නැහැ. එහෙනම් ඉලක්කයක් තිබෙන්න ඕන, අරුබුදයක් ඇති වෙන්න ඕන. ආරා දෙකයි. ඉලක්කයක් තිබෙන්න ඕන, අරුබුදයක් ඇති වෙන්න ඕන. ඒ වගේම දැන් අරුබුදයක් ඇති වුණාට පස්සේ චින්තනය පිළිබඳව දැනුවත් නැත්නම් තමන් ළඟ මෙන්න මෙහෙම දෙයක් තමන්ගේ මොලේ තියෙනවනේ. මොලේ මෙන්න මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ කියලා තමන් දන්නේ නැත්නම් අර්බුදයත් එක්ක ගැටෙනවා දැන් එයා. මේ මිනිසා අර්බුදයත් එක්ක ගැටිලා වැඩේ අතහැරලා දානවා. ආඩක් නෑ මේක හරියන්නේ නෑ. මිදි ඇඹුලයි මේවා උඩ පැන්නට කඩා ගන්න බෑ. මතකද නා කතාව? නරියා උඩ පයින්න මිදි කඩා ගන්න. පුතේ චින්තනයේ පිළිබඳ පාඩම එතන තියෙන්නේ. උඩ පැනලා නරියා මේවා හදන්නේ නෑ රස නෑ ඇඹුලයි. මේ කියලා නරියා යන්නේ යනවා. ඔයාටත් තියෙන්නේ ඒකම තමයි. ඈ දොස්තර කෙනෙක් වෙන්න ඉලක්කය හදා ගන්නවා. විභාගේ ෆේල් වෙනවා. යන්නේ අපිට ඔය ගන්න බෑ දොස්තරල වැඩක් නෑ. ඊට වැඩිය හොඳයි නර්ස් කෙනෙක් වෙන එක කියලා හිතා ගන්නවා. ඔයා හිත හදා ගන්නවා, හිත වෙනස් කර ගන්නවා. ඔයා අරමුණ වෙනස් කරනවා. හැබැයි වා චින්තනය ගැන ඉගෙනගෙන තිබුණොත් ඔයා අරමුණ වෙනස් කරන්නේ නෑ. එහෙනම් ඉලක්කයක් තියෙනවා, අර්බුදයක් තියෙනවා, චින්තනය ගැන ඉගෙනගෙන තියෙන්න ඕන. මේ උගන්වනවා චින්තනය ගැන. හරිද? චින්තනය ගැන ඉගෙනගෙන තියෙන්න ඕන. දැන් කාරණා තුනයි. දැන් අර්බුදය කියන්නේ මොකද්ද? මෙතෙක් කල හුරු පුරුදු දැනුමෙන් කරගන්න බැරි එක. පරිට්ටුවට වතුර තිබුණා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හුරු පුරුදු දැනුම. අර්බුදය. ඒක තමයි අර්බුදය. ඒකෙන් කරගන්න බෑ. අර්බුදය. පුතේ සමහර දේවල් තියෙනවා විශ්වයේ මේ පෘථිවියේ මේ මොහොතේ තියෙන දැනුමෙන් කරගන්න බැරි ගොඩක් දේවල් තියෙනවා. අපි ළඟ විශාල දැනුමක් තියෙනවා මේ මානවයා සතු දැනුම පුතේ අතිමහත්. හැබැයි ඒකෙන් කරගන්න බැරි දේවල් තව ගොඩක් තියෙනවා. පිළිකා වලට තාම ස්ථිර ඖෂධයක් හොයාගන්න බැරි වුණා. ලංකාවේ මදුරු ප්‍රශ්නේවත් විසඳ ගන්න බැරි වුණා නේ තාම. මදුරු කනවා හරියට. මදුරු කොයිල් එක තමයි තියෙන විසඳුම. මදුරු කොයිල් එක විසයි පුතේ ඊට වැඩිය අපිට. තව කොච්චර තියෙනවද නේ? දැන් අපි ඇඟිලි ගණන් කරන ළමයෙක් කොහොමද මනෝමයෙන් මේකෙන් ගණන් හදන්න පුරුදු කරන්නේ? මම තමයි ඒක හොයාගන්නේ. හරිද? මගේ චින්තනය. ඉතින් මං කාලයක් තිස්සේ මේක ගැටලා අන්තිමට හොයාගත්තා ඒක. හරිද? ඒකට අවශ්‍ය පොසිටිව් තින්කින් එක. ජම්පින් ඕවර් ද මෙත ඕවර් ද රිවර්
මම හොයාගත්තේ. කාලංකවත් නැහැ. මගේ ළඟ විතරයි තියෙන්නේ. හරිද? තව ගොඩක් දේවල් තියෙනවා හොයාගත්තේ. FWR method. හරිද? ඒවා. ඒතකොට මේව හොයාගත්තේ කොහොමද? මම මේව දන්න නිසා. මට අර්බුද ආව නිසා. හරිද? අර්බුද ආවා. මම බස් වලට ගෙනියගෙන ඉන්නකොට තමයි ජම්පින් ඕවර් ද රිවර් එක හැදුවේ. හරිද? හරිද? බස් වලට ගෙයිතරා හිටියේ. ඉන්නකොට එළි වෙනකොට ජම්පින් ඕවර් ද රිවර්. එහෙම අර්බුදයට විසඳුමක් විදිහට තමයි අපි අලුත් දැනුම හොයාගන්නේ. ඊට පස්සේ අලුත් දැනුම ලැබිලා අලුත් දැනුමත් එක්ක පුතේ කතා කරන්න එපා අම්මලා අහගෙන ඉන්න. අර්බුදයක් ආවට පස්සේ ඉලක්කය වෙනස් වෙන්නේ නැහැ. දැන් ඔන්න කවුද කතා කරනවා මට මේ ඇහෙන්නේ නැති නිසා අනිත් අයට ඇහෙන්නේ නැහැ. මේ C669 මයික් ඔෆ් කරන්න. දැන් අලුතෙන් ද ඔයද ඇයිදිලක් තියන්නේ යා. හරිද? අලුතෙන් ඇහිලා මුකුත් දන්නේ නැහැ මයික් එක ඔන් කරන් ඉන්නවා. හරිද? මයික් එක ඔෆ් කරගන්න හරිද? අපි වෙලාව දාලා තිබුණේ කලින්ම. මට මෙතනින් මයික් එක ඔන් කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඔෆ් කරන්න බෑ. හරිද? දැන් මොකද වෙන්නේ එහෙනම්? ඔන්න මේ තීරණාත්මක මොහොතක්. ඉලක්කයක් තියෙනවා. අර්බුදයක් තියෙනවා. චින්තනය ගැනත් හොඳට දැනුවත්. හොඳ විශ්වාසයක් තියෙනවා තමන්ගේ ගැන. පුතේ චින්තනය ගැන දැනුවත් කෙනා තව කෙනෙක්ගෙන් යදින්නේ නැහැ. කාට හරි ගිහින් කියන්නේ නැහැ. මේ මට මේක කර දෙන්න කියලා කියන්නේ නැහැ. ඔයා ඉන්න වාගේ පාඩුවේ. ඔයා මේක කර දෙන්න හදනවා නම් ඒ එපා. වලක් කරනවා. එන්න එපා මට කියා දෙන්න. මම්ම කරගන්න. පුතේ කාගෙන්වත් අහන්න එපා. ඔයාගේ මොලේට දෙන්න අවස්ථාව. කවුරු හරි ඇවිදලා මේක කියා දුන්නොත් මොකද වෙන්නේ? කියා දුන්නොත් ඔයාට ජීවමාන දැනුම හිමි වෙනවා. ඉස්කෝලේ ගිහිල්ලා හැමදාම ගත්ත ජීවමාන දැනුම නෙවෙයි. අජීවී දැනුමක් වෙන කවුරු හරි හොයාගත්තු දේවල් ඔයා මතක තියාගන්නවා, කටපාඩම් කරගන්නවා, ඉගෙන ගන්නවා. අජීවී දැනුම අපි ඒවට කියන්නේ. ඒවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒව ඉගෙන ගත්තාම වැඩ කරගන්න පුළුවන්. හරිද? ජීවමාන දැනුම කියන්නේ තමන්ම අර්බුදයට මුහුණ දීලා තමන්ගේ ඉලක්කයට යන්න තමන් විසින්ම තමන්ගේ අභ්‍යන්තරයෙන්ම ආපු දැනුම. ඒවා ජීවමාන දැනුම. ඒ දැනුම වෙන කෙනෙකුට තිවෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. වෙන කවුරු හරි ඒ අත්දැකීමට මුහුණ දීලා ඒ විදිහට ඉලක්කයක් තියාගෙන ඒ විදිහට අර්බුදයට මුහුණ දුන්නොත් එයාත් දැනුම හොයාගනිවි. හැබැයි එයාට ලැබෙන දැනුම එයාට ජීවමානයි. ඒක ඔයාට ලැබෙන දැනුම නොවෙන්නත් පුළුවන්. වෙන ක්‍රමයක් ඔයා හොයාගන්න පුළුවන්. දැන් මේ අම්මා හොයාගත්ත කේක් එකක් දාලා ගන්නවා. හරිද? එයාගේ ජීවමාන දැනුම. ඒකට ප්‍රාණවත් ගතියක් තියෙනවා පුතේ. ඒ දැනුමට ඊට පස්සේ ඒ දැනුම පාවිච්චි කරලා අලුත් දෙයක් කරලා හරිද? අලුත් ක්‍රියාවක් කරන්න යනවා. කළා අර ඉලක්කයට යනවා. ඊට පස්සේ අර ජීවමාන දැනුම තමන් එක්ක හැමදාටම තියෙනවා. මම මගේ ළඟ මෙහෙම දැනුමක් තියෙනවා. ඒ දැනුම වෙනත් දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. හරිද? වෙනත් වැඩ කරන්න. ඒ දැනුම පාවිච්චි කරන්න පුළුවන්. වෙන වැඩ වලට. ඊට පස්සේ අලුත් ඉලක්ක ඇති වෙනවා. අලුත් ඉලක්ක. ඒ අලුත් ඉලක්ක වලට යනකොට අලුත් අරුබුද ඇති වෙනවා. ඒවත් විසඳගෙන ඉස්සරහට යනවා. හරිද? එතකොට ඔයාට ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. තමන්ට කවුද මේ කතා කරන කෙනා? කවුද කතා කරන්න එපා. මෙතන දැන් කවුරුවත් කතා කරන්න එපා. මයික් ඔෆ් කරන්න. මයික් ඔෆ් කරන්න බැරි නම් මම මෙතනින් ආව අයින් කරනවා. අලුතෙන් එන අය මයික් ඔෆ් කරලා තියාගන්න. හරි මේ ලොකු පාඩමක් කළා අන්තිම කොටස යන්නේ. හරිද? එතකොට අලුත් ඉලක්ක ඇති වෙනවා. අලුත් අර්බුද ඇති වෙනවා. අද තියෙන අර්බුද නෙවෙයි පුතේ හෙට එන්නේ. අර්බුද කොච්චර ඇති වුණත් අපි බයද? අපි බය නැහැ. අපි මිනිස් චින්තනය ගැන හොඳට ඉගෙනගෙන තිනවා. අපිට අපේ මොලේ හොඳට විශ්වාසයි. අපි දන්නවා අපේ මොලේ වැඩ කරන හැටි. අපි අත්දැකීම් ලබලා තිනවා මොලේ ක්‍රියාත්මක වෙන විදිය ගැන. ඒ නිසා අපි ඉලක්ක අතහරින්නෙත් නැහැ. අර්බුද වලට බයත් නැහැ. අපි දන්නවා අර්බුද එන්න ඕන කියලා. අර්බුද එන්නේ නැත්තම් අපි ඉස්සරහට යන්නේ නැහැ. අපි එක තැන ඉන්නවා. අර්බුද එනවා කියලා කියන්නේ පුතේ අපි ඉලක්කයට දැන් ලං වෙමින් පවතිනවා. හරිද? අලුත් දැනුම ලැබිලා අපි ඉලක්කයට යනවා. හරිද? ඉලක්කය ජය ගන්නවා. අර්බුද ජය ගන්නවා. ඒ අර්බුදයක් එනකොට සතුටක් ඇති වෙනවා. සතුටි නම් බස් වලට ගිහින් ඉඳගෙන ඉන්නකොට එදා ගෙදරින් එළියට දාලා හරිද? යන්න එන්න බෑ. බස් වලට ගිහින් මාස දෙකකට කලින් අයිද මම පරිේශන වල කරනවා ගෙදර ප්‍රශ්න. ඊට පස්සේ මම ගෙදරින් එල්බැන්නා මම ගිහලා බස් වලට ගෙන ඇවිල්ලා ගම් වැඩ හිටනවා. උදේ මම හිතා මොකද කරන්න කියලා හිතා ගන්න බෑ. හරිද? පස්සේ මම නිදිය ගන්නවා. හැබැයි නිදියගෙන ඇහැරෙනකොට මොලේ වැඩ. හොඳේ මම නිදිය ගත්තම මොලේ නිදියන්නේ නැහැ පුතේ. මොලේ වැඩ. නිදිය ගත්තාම අපි නිදිය ගත්තාම මොලේට හොඳ නිදහසක් ලැබෙනවා. කරදරයක් නැහැ. එයා තනියෙන් හොඳට වැඩ ටික කරනවා. අපි නිදිය ගත්තට පස්සේ තමයි පුතේ මොලේ වැඩ කරන්න පටන් ගන්නෙ. හොඳට වැඩ ටික කරලා අපි නැගිටිනකොටම උත්තරේ දෙනවා. ඔන්න වැඩේ. දැන් අලාදින අපි නැකිල්ල හිටියාම මොලේට අපි කරදර කරනවා. එතකොට එයාට වැඩ කරගන්න බෑ. එයා හරි පපහසුතාවයට ළඟ. අපි නිදිනකම් බලාගෙන එයා වැඩ කරන්නේ නිදහසේ. වැඩ කළා උදේට උත්තරේ දෙනවා මේක කරපන් කියලා.
ওই විදිහට තමයි පුතේ මම FWR method එක ඊළඟට jumping over the river එක මේ app එක හදන්න හැටි මේ app එක සම්පූර්ණයෙන්ම ඇති එකම භාවිතා කළා. හරිද? ඉතින් ওই විදිහට තමයි නිදිගෙන හැරුණාන් පස්සේ තමයි උත්තරේ එන්නේ මේක මෙහෙමයි කරන්න කියලා. ඉතින් මිනිස් මොලේ එහෙම එකක්. එතකොට දැන් අලුත් දැනුම ලැබිලා ඉස්සරහට යනවා. අලුත් ඉලක්ක එනවා. හැමදාමත් පුතේ ඉලක්ක එනවා. හැමදාමත් අරුබුද එනවා. හැමදාමත් අපි කාමත්වවත් යපෙන්නේ නැහැ. අපි ගහකට ගිහින් කියන්නේ අනේ ඔබේ සරණෙන් මට මේ උත්තරය දෙන්න. ඔබ මට මේකට පිට වෙන්න. පුතේ එහෙම කාවත් හැරි යපෙන්න ගියොත් කාගේ හරි සරණ ගියොත් පුතේ ඔයාට සිදු වෙන්නේ ඔයාගේ මොලේ තියෙන ඒ සහජ හැකියාව සම්පූර්ණයෙන්ම අඩපණ කරලා විනාශ කරලා දාන්න. මොලේට දෙන්න Taman තනියම හොයාගෙන ගමනක් යන්න. හරිද? එහෙම ගමනක් යන්න දෙන්න. එතකොට එයා පුදුමාකාර විශ්වාසයකින් එයාගේ ගමන ටිකෙන් ටික ගිහිල්ලා අන්තිමට මහා දැවැන්ත තැනකට, ඒ කියන්නේ මුළු ලෝකෙම ප්‍රසිද්ධ ජනප්‍රිය මුළු ලෝකෙම මිනිස්සු ගෞරවය කරන විද්‍යාඥයෙක් බවට පත් වෙන අවසන් ටාගට් එක. මට මගේ දැන් ජීවිත කාලෙමදී මට පුංචි කාලේ මේ දැනුම ලැබුණා නම් අද මම මුළු ලෝකෙම දන්න විද්‍යාඥයෙක්. හැබැයි අද වෙන විට මම ලංකාවම දන්න වෙන රටවල් වල කිහිප දෙනෙක් දන්න පුජ්‍යලෙක් බවට පත් වෙලා තිනවා මගේ සොයා ගැනීම එක. එතකොට එහෙමනම් අපේ දරුවන්ට අපි චින්තනය කියන්නේ මොකක්ද එහෙනම්? පුතේ එක වචනකින් කියන්න බෑ. චින්තනය කියන්නේ පුතේ අරුබුදයක් ඇති වෙන අවස්ථාවේදී හරිද? ඉලක්කයක් තියෙන වෙලාවේදී ඒ ඉලක්කය මග හරින්නේ නැතුව අපි දිගින් දිගට මේ අරුබුදෙත් එක්ක ගැටෙනකොට අලුත් දෙයක් කරන්න උවමනා අලුත් දෙයක් අපි හොයාගන්නවා කරනවා. පුතේ අන්න එහෙම කරනවට තමයි චින්තනය කියන්නේ. මුලින්ම වතාවේ කරන දේ වරදින්නත් පුළුවන්. වැරදුනහම ඒක වැරදි කියලා අතහරිනවද? පුතේ 10 සැරයක් වරදින්න පුළුවන්. 20 සැරයක් වරදින්න පුළුවන්. තෝමස් අල්ලා එඩිසන්ට බල්බ් එක හොයාගන්නකොට 999 වතාවක් වැරදිලා තියෙනවා. ඊයස් එක්කෙනෙක් ගිහලා අහනවලු පතර වාර්තා කරේ 999 වතාවක් වාට වරදිනකොට වාට හිතුන්නේ නැති මේක අතහරින්නේ නෑ මම 999 වතාවක් හොයාගත්තා ඒ විදිහට බල්බ් එක හොයන්න බෑ කියලා. හරිද? අන්තිමට ආම්බෙන් තමයි හොයාගත්තේ. අන්තිමට බල්බ් එක සාගත්තා. කරුවල නැති කරා. හරිද? ඒ වගේ තමයි පුතේ විද්‍යාඥයන්ට වරදිනවා. වරදින හැම මොහොතකම එහෙම කරන්න බෑ කියලා හොයාගන්නවා. එයා හරි සතුටු වෙනවා වරදිනකොට. නමුත් අපිට වරදිනකොට අයියෝ වැරදුනා මොකක්ද හරි ගියේ නැහැ කියලා අපි දුක් වෙනවා. දුක් වෙන්න එපා. එහෙම කරන්න බෑ කියලා හොයාගන්නවා. කොහොම කළ අවසානයේ හොයාගන්නවා. දැන් මං අහන්නේ කෙක්කක් හොයාගන්නත් නැත්තම් මොකද කරන්නේ? දැන් මේ ගිනිගොඩ නිවන්න ඕන. කෙක්කක් හොයාගන්න නෑ. රිටක් මුකුක්වත් නෑ. මුකුත් නෑ. කොහොමද කරන්නේ? වතුරක් නෑ. කාන්තාරයක ඉන්නේ. කොහොමද ගින්න නිවන්නේ? කෙක්කකුත් නෑ. දැන් මග හරි අපි අතහරලා යනවද? බඩ කිනි හොදටම. අතහරිනවද ඉලක්කේ? නෑ. අපි නිවනවා. එක ක්‍රමයක් නෙවෙයි පුතේ තව ක්‍රම තියෙනවා. අපි නිවනවා. ගින්දර නිවනවා. කොහොමද නිවන්නේ? මම නම් මේ කියන්නකෝ තව මම කිව්වොත් ඔයාලට මතක් වෙයි අහමත් ගන්න පුළුවන්. පුතේ වැලි ගහනවා. අතට අහුවෙන්නේ වැලිනේ. වැලි අරගෙන ගහනවා. වැලි ගහනවා. දාලා වැලි වලින් වහනවා ගිනි වලල්ල. බැරිද? ගඟක් මොනවද වතුර මොනවද? වැලි වලින් වහලා මං ගින්දර නිවනවා. නිවල අපල ගෙඩිය ගන්නවා. හරි මට හොඳටම බඩගිනි. ගිනි වලල්ලකුත් නැහැ. අපල ගෙඩියකුත් නැහැ. ඉන්නේ කාන්තාරේ. මොකද කරන්නේ? හොඳටම බඩගිනි. මොකද කරන්නේ? අපල ගෙඩියකුත් නැහැ. ගිනි වලල්ලකුත් නැහැ. දැන් මැරෙනවද අපි? අපිට අපි කියන ආත්ම විශ්වාසයක් තියෙන්න ඕන පුතේ. අපි මේ අර්බුදේ ජය ගන්නවා. මේ ලංකාවට ඕන දැනුම පුතේ මේවා. පාසලෙන් හැම පාසලකම මේ දැනුම දරුවන්ට දෙන්න ඕන. මේක අනිවාර්ය කරන්න ඕන. අනිවාර්ය කරා. අද අනිවාර්ය කරලා තියෙන්නේ මොකද්ද? අනිවාර්ය කරලා තියෙන්නේ ගණිතය. ගණන් නෙවෙයි පුතේ ගණන් හදන්න මේ දැනුම ඕන. සමහර ගණිත ගැටලු එනවා. අපි ගණිත ගැටලු විසඳගෙන යනවා. ඔන්න පුතේ තේරෙන්නේ නැහැ. මොකද්ද කරන්න කියලා. අන්න පුතේ දැන් මේ අවස්ථාව. දැන් මොකද කරන්නේ? ටීචර් කෙන් ගිහිල්ලා අහනවා කොහොමද කරන්නේ කියලා. ටීචර් කියලා දැන් පුතේ මෙහෙම කරන්න. මම නම් කවදාවත් කියා දෙන්නේ නැහැ. ළමන් කියන්නේ නැප්තේ ඔයාම හොයාගන්න. මම එයාට චින්තනය කියන පාඩම කියලා දෙනවා. ඔයා හොයාගන්න දවස් දෙකක් යයි. කොහොම හරි හොයාගන්න ඕන. ආයෙත් අහන්න එපා. කිසිම පොතකින් බලන්නත් එපා. තනියම හොයාගන්න. ඒතර එයාට දරා ගන්න පුළුවන් මට්ටමේ ගණිත ගැටලු දෙන්නත් ඕන. දැන් සාමාන්‍ය පෙර ළමයට A level ගණනක් දීලා කියන්න එපා කොහොම හරි හොයාගන්න කියලා. එහෙම බෑ. ඒක දරා ගන්න බෑනේ යාට. එයාට ඒක තමයි ගුරුවරයා කියලා කියන්නේ නම් ළමයාට දෙන්න ඕන අර්බුද. චින්තනය ගැන කියලා දීලා අර්බුද දෙන්න. අර්බුද නිර්මාණය කළ දෙන්න ඕන ගණිතයෙන්. ඉලක්කය හදලා දෙන්න ඕන. එයාට ගැළපෙන ප්‍රමාණය ගැටලු දෙන්න ඕනේ. එයා ඊට පස්සේ ටික ටික ওই විදිහට අර්බුද හැදිලා අන්තිමට එයාගේ ගමන ආරම්භ කරලා එයා අවසානයේ එයා ගණිතාඥයෙක් දක්වාම ගමන යනවා. හරිද? ඉතින් එහිකට තමයි ස්ටා එඩියුකේෂන් එක පටන් අරන් තියෙන්නේ. එහෙමනම් අද ඔන්න චින්තනය පිළිබඳ පාඩම මම කතා කරා.
එතකොට චින්තනය පිළිබඳව පාඩමේ දෙවෙනි කොටස අපි තව දවසක කතා කරනවා. දැන් මම පෙන්නවා චින්තනය කියන්නේ මොකක්ද කියලා. නිකන් හිත හිතා ඉන්න එක නෙවෙයි පුතේ. චින්තනයේ ක්‍රියාත්මක කරන අරුබුදයක් තියෙන්න ඕන. ඉලක්කයක් තියෙන්න ඕන. චින්තනය ගැන දැනුවත් වෙන්න ඕන. නොදැනුවත් හිටියොත් සමහරට ක්‍රියාත්මක වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඉලක්කය අතර දාන එක තමයි ඊට පස්සේ වෙන්නේ. පුතේ අරුබුදේ ගැඹුරු වෙන්න අරුබුදේ බරපතල වෙන්න අපිට ලබන දැනුමේ ප්‍රමාණයත් වැඩි. ජීවමාන දැනුමේ තියෙන බර වැඩි. වටින දැනුම කාලගුවන් නැති දැනුම ලැබෙන්න පුළුවන්. සමහර වෙලාවට කවුරුවත් දන්නේ නැහැ. ඉතින් අපි තුමු ඉගෙන ගන්න ළමයෙකුට කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නැහැ. ඉගෙන ගන්න දරුවෙක් කියනවා යාගේ ඉලක්කයක් තියෙනවා ડોක්ටර් කෙනෙක් වෙනවයි කියලා. හැබැයි කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නැහැ. සතුටු වෙන්න පුතේ එහෙනම් මතක හිටින්නේ නැත්තම්. දැන් ඔයාට ඉලක්කයක් තියෙනවා. ඔයා චින්තනය ගැන දන්නවා. අරුබුදයක් තියෙනවා පාඩම් කරනකොට මතක හිටින්නේ නැහැ. දැන් මොකද කරන්න උනේ? වැඩේ අතහැරලා දානවද? මම නම් ડોක්ටර් වෙන්න බෑ. මට ඕවා හරියන්නේ නැහැ කියලා අතහරිනවද? නෑ, අතහරින්නේ නෑ. ඔයා මොකද කරන්නේ? එහෙනම් ඔයා කරන්නේ දැන් මොකද කරන්නේ? කොහොම හරි දැන් මතක තියාගන්නේ කොහොමද? මාදම් මතක තියාගන්නේ කොහොමද කියලා ඔයාම හොයාගන්න. කාගෙන්වත් අහන්න එපා. ඇහුවොත් එහෙම මොකද වෙන්නේ? හැමදාම අහන්න වෙයි ඔයාට. අරුබුද එන හැම දවසකම අහන්න වෙයි. උගන්වනවා කියලා කියන්නේ පුතේ මේකට. ඔයා ඉගෙන ගන්නවා කියන්නේත් මේකට. හැමදාම අහන්න වෙයි. හැමදාම කියා දෙන්න කෙනෙක් නෑනේ පුතේ. අම්මා තාත්තා ගුරුවරු මමත් නෑනේ හැමදාම. ඒ නිසා කවදාද ඔයාම ගමනක් ආරම්භ කරන්නේ? කාගේවත් මත යැපෙන්නේ නැතුව. කාගේවත් පිහිට සරණ ආශිර්වාද මත යැපෙන්නේ නැතුව. කාගේවත් ආශිර්වාද අවශ්‍ය නැහැ පුතේ අපිට. අපිට මිනිස්සු ආශිර්වාද කරත් එකයි නැතත් එකයි. අපි ගමන යනවා. අපිට දන්නේ අනිත් මිනිසුන් ගමන්. ආශිර්වාද. එතකොට මුළු ලෝක පූජිත වෙනකොට හැමෝම අපි ළඟට එනවා. අපිට ආශිර්වාද කරයි අපිට ගැන කතා කරයි ඊට පස්සේ. එහෙම ගමනක් අපි හැමෝටම යන්න පුළුවන්. ඕගොල්ලෝ අපි හැමෝම මිනිස්සු. ඉතින් ඒ නිසා දැන් පැහැදිලි කරා අද චින්තනයේ පළවෙනි පාඩම අවසానයි. අපි දෙවෙනි දවසේ චින්තනයේ දෙවෙනි කොටස වෙනත් දවසක අපි කතා කරනවා. ඒකේ කතා කරන්න පුතේ මේක යාන්ත්‍රණය මොකද්ද? මේ චින්තනයේ මෙහෙම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මේක ඇතුලේ යාන්ත්‍රණයක් තියෙනවනේ පුතේ. මේක වෙන විදියක් මිනිස් මොලේ ඇතුලේ. මේ ගැන පැය දෙකක් තුනක් කතා කරන්න තියෙනවා. ඊළඟ දවසේ අපි ඒවා වෙනත් දවසක කතා කරනවා. ඒතර මේ පාඩම කළා මාස 3-4ක් ගියාට පස්සේ තමයි පුතේ දෙවෙනි පාඩම කරන්නේ. මොකද මේක හොඳට වාට ඇඟට දැනිලා ජීවමාන දැනුම ලබන්න ඕන. මේකේ අත්දැකීම ඔයා ලබන්න ඕන. හරිද? එහෙම තියෙන්න ඕන. එතකොට තමයි ඔයාට ඔයා ගැන විශ්වාසයක් ගොඩනගෙන්න ඕන. ගොඩ නැගිලා ඔයා ගමන ආරම්භ කරන්න ඕන පොඩියට. හැමදාම ගුරුවරු මැත්තේ යැපෙන්න එපා. දැන් අමහර පුතාලේ ඉන්න ගුරුවරයා වෙනස් වෙනාම එයාට ගණන් එපා වෙනවා. දැන් අම්මලාත් කියනවා කියලා ඉස්සර නම් හොඳ ගුරුවරයෙක් හිටියා හොඳට කියලා දුන්නා. ගුරුවරයා වෙනස් වුණානේ බලන්න වෙන ගුරුවරයෙක් ආවේ. දැන් එයා ළමයට එපා මෙල ගණනුත් එපා වෙලා. පුතේ එහෙම වෙන්නේ නැහැ. ගුරුවරයා ඕන විදියට වෙනස් වෙච්ච දෙන් අපි අපේ ගමන යනවා. හරිද? චින්තනය ගැන ඉගෙන ගන්න. අර්බුද ඉගෙන ගන්න. ජීවමාන දැනුම කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න. කාගෙන්වත් අහන්න යන්න එපා. තමන් පරිශ්‍රණය කර ගණිත ගැටලුවට උත්තරේ හොයන්න. ප්‍රශ්නෙට උත්තරේ හොයන්න. එතකොට ඒක විසඳ ගන්න ඔයාට පුළුවන්. ඔයාට ඔයාගේම දැනුමක් ලැබෙනවා. සමහරට ඒක වෙන කෙනෙක් ළඟ නැති වෙන්නත් පුළුවන්. සමහරට මට ඇහිල්ල ඔයාගෙන් අහන්න වෙයි. මොකද්ද කරන්නේ කොහොමද කියලා. පන්ති කාමරයකද ගුරුවරයා කියන්නේ මහා පූජනීය වස්තුවක් නෙවෙයි. ඒ වගේම ගුරුවරයා කියන්නේ හැම ළමයින්ට ඉහළින් ඉන්න ඕන කෙනෙකුත් නෙවෙයි. හරි සමහර වෙලාවට ගුරුවරු දන්නේ නැති දේවල් ළමයි දන්නවා. ළමයා අර්බුදයට මුහුණ දීලා ළමයා යමක් හොයාගත්තට පස්සේ ඒක ගුරුවරයා දන්නේ නැහැ. ගුරුවරයා ළමයාගෙන් අහගන්න වෙනවා. ගුරුවරුන්ට වැඳ පස්සේ යන්න ඕනේ නැහැ. ගුරුවරුන්ට අපි වඳිනවා නම් ගුරුවරු අපිටත් වඳින්න ඕන. ඇයි අපි දැන් අදුද්දයක් හොයාගෙන ගුරුවරට ඒක කියලා දෙන්නේ. මෙන්න මෙහෙමයි ටීචර් එක කරන්න කියලා. ගුරුවරු සියල්ල දත් නැහැ. ඒ නිසා විද්‍යාඥයෝ කියන්නේ පුතේ එහෙම කෙනෙක් පුතිසක්. ඒගොල්ලෝ මට වඳින්න ඕනේ නැහැ මේක ඔයාලට කියන්න මම ඒක කියා දුන්නා කියලා මට වඳින්න ඕනේ නැහැ ඔයා දැන්. හරිද? මම ඔයාලට වඳින්නෙත් නැහැ ඔයා මට වඳින්නෙත් නැහැ. හරිද? මොකද සමහර දේවල් මම හෙට දවසේ ඔයාගෙන් අහගන්න පුළුවන්. පුතේ මේක කොහොමද කරන්නේ? මම එහෙම අහගෙනත් තියෙනවා දන්නේ නැති දේවල් ළමයින්ගෙන්. හරිද? එහෙම තමයි. මම දන්න දේවල් ඔයාගෙන් අහගන්නවා. මම දන්න දේ ඔයාට කියා දෙනවා. ඔයා දන්න දේ මට කියලා දෙනවා. ඒක තමයි පුතේ පන්ති කාමරයේ ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර තියෙන භූමි වැඩ කොටස. හරිද? මේ ගුරුවරයා පූජනීය කොට සලකන්නේ නැහැ අපි. ගුරුවරයාත් ශ්‍රමිකයෙක්. ඔයත් ශ්‍රමිකයෙක්. මමත් ශ්‍රමිකයෙක්. අපි මේ වැඩ කරනවා. මහන්සි වෙලා. මම කට රීදෙනවා කතා කරනකොට මම උපකරණ පාවිච්චි කරනවා. මේ ෆෝන් එක පාවිච්චි කරනවා. පැන්සල පාවිච්චි කරනවා. වස්තු උපකරණ භාවිතා කරලා අපි වැඩ කරනවා. වැඩ කළා මගේ නිර්මාණ මොනවද? මගේ නිර්මාණ මොනවද? මගේ නිර්මාණ තමයි පුතේ අනාගත විද්‍යාඥයෝ. ඕගොල්ලෝ කවදා හරි දවසක විද්‍යාඥයෙක් වෙනවා පුතේ. මතක තියාගන්න. තව ඉදිරි පාඩම් කිහිපයක්ම තියෙනවා. ඒ පාඩම් ටිකක් සම්පූර්ණ වුණාට පස්සේ දෙමව්පියෝ මේ දැනුම ලබා ගත්තට පස්සේ දරුවන්ව හරි මාර්ගයට ඒගොල්ලෝ යොමු කළා
අවසානයේ විද්‍යාඥයෙක් බවට ඕගොල්ලන්පත් වෙනවම තමයි පුතේ. ඒක අනිවාර්යෙන් වෙනවා. අහම්බෙන් වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්ය සහ හම්බේ කියන්නේ අපි කතා කරන පුතේ. හරිද? දාර්ශනික ප්‍රවර්ග 7ක් තියෙනවා. මේ ප්‍රවර්ග 7 ගැන කතා කරන ඉස්සරහට. අනිවාර්ය සහ හම්බේ ඒකේ තියෙන එකක්. හරිද? ඒතර මේ දැනුම ඔයගොල්ලන් දෙන්නේ මම ජීවිතුන් අතර නැති වෙයි තව අවුරුදු 30ක් 40ක් 20ක් යනකොට. හැබැයි ඕගොල්ලෝ විද්‍යාඥ වෙලා සතුටින් සිනාසේවි. ඕගොල්ලොත් එක්ක මුළු ලෝකයක් සිනාසේවි. මිනිස්සුන්ගේ ජන ජීවිතේ ගොඩාක් සැප පහසු වේවි. ඕගොල්ලෝ සතුටු වේවි. මම සතුටුයි. මම ජීවිතුන් අතර නැති වෙයි දාට. හරි? හැබැයි පළ දරනවා පුතේ. ඉරා අඳුර හෙලි කළ මගගේ පැහැබර කියලා කියන්නේ පුතේ මම නිකන් නෙවෙයි. මම මේ අඳුර නැති කළා ආලෝකය ඇති කරනවා. ඒ නිසා මේ වැඩසටහනත් එක්ක අපි 3 දිනක් අද 4 දිනක් විතර සහභාගී වුණා. ගොඩක් සතුටුයි ඔයගොල්ලන්ට මම මැසේජ් දැම්ම පුතේ 500 200 300ක් විතර. 300ටත් වැඩි 300ක් විතර මැසේජ් එක දැම්මා. අපි කීප දෙනෙක් බලන්න ඕන කියලා ආවා. ඒ කියන්නේ සතුටුයි ඇත්තටම සතුටුයි මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද මට මේ ශ්‍රමය වගුරන්න බෑ. මට යමක් නිර්මාණය කරන්න බෑ. ඔයා නැත්තම්. මොකද මම ඉන්නවා ශ්‍රමිකයෙක් මම. ශ්‍රම මාධ්‍ය උපකරණ ටික තියෙනවා, ෆෝන් එක තියෙනවා, පැන්සල වයිට් බෝඩ් එක තියෙනවා. හැබැයි අමුද්‍රව්‍ය නෑ. ඒ කියන්නේ ශ්‍රම විෂය නෑ. ඔයා නෑ. ඔයා නැත්තම් කොහොමද මේ ක්‍රියාවලිය සම්පූර්ණ වෙන්නේ? ඒ නිසා මම ඔයාලට ස්තුතිවන්ත වෙන්නේ. ඔයත් ආවා, දරුවත් ආවා මෙතෙට. අන්න මට ශ්‍රමය වගුරවන්න පුළුවන් වුණා. මගේ ශ්‍රමය පළ දරනවා ඔයාගේ ජීවිතේ, ඔයාගේ මොලේ ඇතුලේ. හරිද? ඔයා වෙනස් වුණා. මම සතුටින් මන් දැන් පේනවා වෙනස් වෙලා කියලා. තව ටිකක් වාකා වැඩ කරනකොට පේනවා. හරිද? හැබැයි පස්සේ තවත් ගුරුවරු එකතු වෙයි. තව දැනුම ලබාගෙන ඔයා ගමන පටන් ගනීවි. අවසානයේ ඔයා විද්‍යාඥයෙක් වෙයි. සමහර වෙලාවට ඔයා ගුරුවරයෙක් වෙන්නත් පුළුවන්. ඒ ගුරුවරයා වෙලා හැබැයි සාමාන්‍ය ගුරුවරයෙක් නෙමෙයි විද්‍යාඥයන් බිහිකරන ගුරුවරයෙක්. ඒගොල්ලෝ විද්‍යාඥයන්ටත් වැඩිය ප්‍රබලයි. හරිද? විද්‍යාඥයන්ටත් වැඩිය ප්‍රබලයි විද්‍යාඥයෝ බිහිකරන ගුරුවරයෙක්. පුතේ ලෝකයක් ඔයාට ගරු කරයි. එහෙම ගුරුවරු මේ අතර බිහි වෙයි. ගුරුවරයෙක් මේක අහගෙන ඉන්නවා නම් ඒ ගුරුවරයා වෙනස් වෙලා හෙට ඉඳලා ඉස්කෝලේ ගිහිල්ලා එයා වෙනස් විදිහට උගන්වන්න පටන් ගනීවි. ඒකයි වෙන්න ඕනේ. මේ රට වෙනස් වෙන්නේ එහෙම. අපි හැමදාම ජීවත් වෙන්නේ නැහැ. හරි එහෙනම් අපි අද දවසේ වැඩසටහන මේ නිමා කරනවා. මම හිතන්නේ පැය එකහමාරක කාලයක් ගත වෙලා තියෙනවා. දැන් අපි අවස්ථාව දෙනවා දෙමව්පියන්ට අද දවසේ වැඩසටහන පිළිබඳව ඔයගොල්ලන්ගේ අදහස් දරුවන්ටත් පුළුවන් කියන්න. විශේෂයෙන්ම දෙමව්පියෝ තමයි මේක අහගෙන හිටියේ තේරුනේ ඒගොල්ලෝ කියන්න ඒගොල්ලන්ගේ අදහස මේ වැඩසටහන ගැන. හොඳයි අපි එක්කෙනෙකුට අවස්ථාව දෙනවා. මම කතා කරන්නේ ඩිනාරගේ අම්මා හොරණී. ඔව් අම්මේ. ඇත්තටම කියනවා නම් අපේ දරුවෝ මේ ඉලක්කේ විතරයි ගොඩක් වෙලාවට තියෙන්නේ. අරුබුද වුණත් අපි මැදිහත් වෙලා මේ ගොඩක් ඒවා විසඳන්නේ. ඒගොල්ලන්ගේ චින්තනය කියන එක මේ මම දකින්නේ ඒගොල්ලන්ගේ ඇඟෙන් එනවා කියලා. ඇත්තටම මේ චින්තනය දැන් අපි හැම වෙලේම බලන්නේ දරුවගේ මේ අර්බුදේ කොහොම හරි විසඳලා දෙන්නේ දෙමව්පිය නිසා. එතන අපි වැරද්දක් කරනවා තමයි. අනිවාර්යයෙන්. ඔව්. ඉතින් මම හිතුවේ දැන් ඇත්තටම චින්තනය යටතේ මේ දරුවට යාගේ ශක්තියෙන් හිතලා මොකක් හරි යමක් කරගන්න කියලා දුන්න විදිහට උත්සාහ කරන එක ගොඩක් වටිනවා සර්. ඉතින් අපි ගොඩක් අවබෝධයක් ගත්තා. ගොඩක් ස්තුතියි සර්ගේ මේ වැදගත් දේශනාවට. ඔව් මේ ඉස්සරහට දිගටම නැදී සිටින්න. තව ඕගොල්ලෝ මවිත කරන ඕගොල්ලන්ගේ අස්වල කඳුළු කියන වැඩසටහන ඉස්සරහට තියෙන්නේ. මේ දැනුම දෙන්නේ ලැබුණාම ඒ සතුටට කඳුළු එන්නේ. හොඳයි දුකට නෙවෙයි. එහෙම දැනුම ඉස්සරහට අපි තව අධ්‍යයන ඉස්සරහට ඒ ඔක්කොම සිලබස් එක හදලා ඉවරයි. හොඳයි. දිගටම නැදී හිටියොත් ඒ දැනුමත් ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් තවත් අම්ම කෙනෙකුට හරි තාත්තා කෙනෙකුට හරි අවස්ථාව දෙනවා අදහසක් ප්‍රකාශ කරන්න. ඔව් කවුද කුරුණෑගල පුතෙක් ඉන්නවනේ තව කවුද අදහස ප්‍රකාශ කරන්නේ? හැමෝම කියන්න ඕන තමයි. කීප දෙනා ඉන්නේ. ඔව් වැලිවේරිය පුතා කතා කරන්න. මයික් එක ඔන් කරන්න. අනිත් අය මයික් ඔෆ් කරන්න. හයි. දැන් කතා කරන්න එහෙනම් හොරණ පුතා නේද කතා කරේ දැන් 839 නෑ දීපහ හොරණින් කතා කරේ එහෙනම් 839 කතා කරන්න යත් හොරණ. ඔව් 839 කතා කරනවද නැද්ද? 839
ඔව් අපි එහෙනම් වැලිවේරිය පුතා කතා කරන්න. නම්බරයක් තියෙන්නේ E218. කවුරු හරි අම්මා හරි තාත්තා හරි කතා කරන්න මයික් එක ඔන් කරන්න ඉස්සෙල්ලාම. E218. ඔයගොල්ලන්ගේ ෆීඩ්බැක් එක වැදගත් මට. ඔයගොල්ලන්ට මේක තේරුණාද නැද්ද කියලා හරි කියන්නකෝ. එතකොට අනිත් දවසේ මට මේ වැඩසටහන කරන විදිහ හරි වෙනස් කරගන්න පුළුවන් නේ. මීට වැඩි සරල කරන්නත් පුළුවන් නේද? ඒක වැදගත් කන්නේ. මේ කවුද වැලිවේරියේ පුතා කවුද? E218 මයික් එක ඔන් කරන්න. E218 hello sir කියන්න අම්මේ කොහොමද වැඩසටහන අද දවසේ? හොඳයි sir අහගෙන හිටියද? පුතාව දෙන්නම කැමැත්තෙන් හිටියේ. පුතාව දෙන්න කැමැත්තෙන්. අම්මත් අහගෙන හිටියද? ඔව් sir. මොකද හිතෙන්නේ දැන් මිනිස් චින්තනය ගැන අදද ඉගෙන ගත්තේ? දැන් මෙහෙම ඉගෙන ගත්තට පස්සේ මේ ජීවිතේ කොහොමද දැනුනේ, මොන වගේ දැනීමක්ද ආවේ? අද තමයි මෙහෙම ඉගෙන ගත්තේ. පුතාත් ආසාවෙන් හිටියා. ඔව්. තාත්තට සම්බන්ධ හොඳයි එහෙනම් දිගටම සම්බන්ධ වෙන අපේ වැඩසටහන් වලට. එතකොට තව බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන් ඉන්ස්ටා এডুকেෂන් වැඩසටහනත් එක්ක. හොඳයි අපි තවත් එක්කෙනෙකුට අවස්ථාව දෙන්නම්. කවුද? C839. දැන් අද තමයි මෙහෙම දෙන්න පුළුවන්. මොකද කට්ටිය ගොඩක් ඉන්නකොට මුකුත් කරන්න බෑ හොඳේ. දෙන්න තුන් දෙනෙක් විතරයි අවස්ථාව දෙන්නේ. කතා කරන්න කියලා. C839 කතා කරන්න. හොරණින් ඉන්නේ යා. හොරණ. හරි එහෙනම් අපි කතා කරන්න කුරුණෑගල C582. කුරුණෑගල මයික් එක ඔෆ් කරලා ඔන් කරන්න. ඔව්. කියන්නම් මේ. ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් එක ගොඩක් වටිනවා. මොකද දැන් ඔයාලා මුලින්ම කතා කරේ සත්තුන්ගේ මිනිසුන්ගේ වෙනස. ඒක ආසාවෙන් අහන් හිටියේ. ඇත්තටම මේ වගේ දෙයක් ගැන හිතිලා තිබ්බේ නෑනේ. මොකද්ද වෙනස කියලා නිකන් සත්තු දැක්කට. ඒ කියන්නේ ඒක මිනිසුන්ට ලොකු දෙයක් කරන්න පුළුවන් කියන එක ඇත්තටම තේරුම් ගත්තා. ඒක තමයි අම්මේ වැදගත්. මම ඇත්තටම සතුටු වෙනවා. මගේ අද පාඩම සාර්ථකයි ගොඩක්. මොකද ඔයා තේරුම් අරගත්තා. මොකද මේක දෙමාපිය තේරුම් ගන්න ඕනේ එකටම. ඊට පස්සේ ළමයි තාම පොඩි නිසා ඒගොල්ලෝ කතා වහන් හිටියට ගොඩාක් යාට මේක ෆීල් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒතකොට දෙමාපියන් නැවත මතක් කරන්න පුළුවන්. පුතේ මෙහෙම නෙවෙයි ආ සර් කිව්වේ මෙහෙමනේ කියලා. අන්න එතකොට ළමයි නිතර කියනකොට හොඳටම මේක දැනෙන්න ගන්නවා. ඒගොල්ලෝ තමන්ගේ ආත්ම විශ්වාසය ඇති වුණාට පස්සේ ඒගොල්ලන්ට අනන්‍යතාවයක් හැදෙනවා දරුවන්ට. අද ලාතින් ලංකාවේ දරුවන්ට තාම අනන්‍යතාවයක් නැහැ. වැඩිහිටියෝ ගන්නකො අනන්‍යතාවයක් නැහැ. කාගේ හරි කොපියක්. තමන්ට අනන්‍යතාවයක් හැදෙන්න නම් තමන්ට ඉලක්ක ඇතිලා තමන් අර්බුද වලට මුහුණ දීලා තමන් ජීවමාන දැනුම ලබා ගන්න ඕන. එතකොට තමයි තමන්ගේ අනන්‍යතාවයක් හැදෙන්නේ ලෝකෙට පය ගහලා ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. දැන් බෲස්ලි ගන්නකො මේ මයිකල් ජැක්සන් ගන්නකො කලා ශාස්ත්‍රයේ තමන්ට අනන්‍යතාවයක් හදාගත්තනේ ලෝක මිනිස්සුනේ. ඒක ලංකාවෙන් ගත්තත් අපි ඉන්නේ වගේ පෙවිසිරි කේමදාස් වගේ එහෙම නැත්නම් තව උන්තරන් ඉන්න ලංකාවේ කතා ගන්න පුළුවන් කට්ටිය. දැන් අමරදේව ගත්තත් නන්දාමාලිනී ගත්තත් අනන්‍යතාවයක් තියෙනවානේ. වෙනම ස්කිල් එකක් නේ. ඒතකොට අනිත් අය ගන්න ඒගොල්ලන් කොපි කරගන්න අනන්‍යතාවය නැති කරගන්න. අපි කරන්න ඕනේ අපිටම අනන්‍යතාවයක් හදාගන්න. ඉතින් ඒ අනන්‍යතාවය හැදෙන්න නම් මිනිස් චින්තනය ගැන හොඳට අධ්‍යයනය කරලා මේක දෙවෙනි පාඩමත් ඉගෙනගෙන හරිද? ජීවිතේ තමන් ඉස්සරහට අරන් යන්න ඕන කාමත්වත් යපෙන්න එපා. කවුරු හරි දන්න දෙයක් කියලා දෙන්න හැදුවත් නෑ මම කරගන්නම් තමන්ම හොයාගෙන යන්න ඕන. හරිද? සමහර දේවල් තියෙනවා දන්න දේවල් ඉගෙන ගන්න ඕන තමයි. අහලා ඉගෙන ගන්න දේවල් අධ්‍යාපනය කියන්නේ එක් පරම්පරාවක දැනුම ඊළඟ පරම්පරාවට ලබා දෙන එක. ඒතර එහෙම ඉගෙනගෙන යනකොට සමහර දේවල් තියෙනවා තමන් විසින්ම කරගන්න ඕන අවස්ථා. 150ක් එහෙම ඉගෙන ගන්න. තව 150ක් කාගෙන්වත් අහන්න නැතුව තමන්ම ඉගෙන ගන්න. ඒතකොට අර තමන්ම ඉගෙන ගන්න 150 ජීවමාන දැනුමක් ලැබෙන තමන්ට අනන්‍යතාවයක් හැදෙනවා. ගමනක් නිර්මාණය වෙනවා. ආත්ම විශ්වාසය ගොඩනගෙනවා. හරි? හරි අම්මේ එහෙනම් සතුටුයි අදහස් ප්‍රකාශ කිරීම ගැන. මම හිතන්නේ හැමෝම අදහස් ප්‍රකාශ කරා. එහෙනම් අපි අද වැඩසටහන නිමා කරන්නද? C839ටත් අවස්ථාවක් ඕනද කතා කරන්න? හොරණින් සම්බන්ධලා තියෙන්නේ. මට ඇහෙන්නේ නැහැ ඔයා කියන දේවල්. කතා කරන බව නම් පේනවා. හරි එහෙනම් මට ඇහෙන්නේ නැහැ ඔයා කියන දේ. හරි. එහෙනම් අපි අද දවසේ වැඩසටහන නිමා කරනවා. අපි දැන් මේ ප්‍රෝග්‍රෑම් එකට අපි ලබන ඉරිදත් මේ ප්‍රෝග්‍රෑම් එක කරනවා. එතකොට අලුත් පිරිසක් එන්නේ ලබන ඉරිදත් උදේ 8:00 ඉඳලා 10:00 වෙනකන් හැමදාම මේ පළවෙනි වැඩසටහන කරනවා. මාසෙකට දවසක් තව අලුත් වැඩසටහනකුත් කරනවා.
මාසෙකට දවස් අලුත් වැඩසටහන. පළවෙනි වැඩසටහන හැමදාම කරනවා. හැම ඉරිදාකම මාසෙකට දවසක් අලුත් වැඩසටහන. අලුත් වැඩසටහනට ආයෙත් ඕගොල්ලෝ සහභාගී වෙන්න. එදාටත් මේ වගේ තවත් මාතෘකාවක් අරගෙන අපි කතා කරනවා. ගොඩක් වටින දේවල්. එහෙනම් අපි හැමෝටම ජය වේවා කියලා සුබ පතනවා. එහෙනම් අපි හමු වෙමු හැමෝටම. එහෙනම් අපි ගිහිල්ලා එන්න ඊළඟ දවසේ නැවතත් හමු වෙමු පුතේ. අම්මලා තාත්තලාට හැමෝටම ආයිබෝවන් කියලා කියනවා. ඒකට ජය වේවා සර්. බුදු සරණයි. ආයුබෝවන්. ආයිබෝවන් පුතේ. Thank you, sir.